කඩවසම් කුමාරයෙක් අවුරුදු කුමාරියක් එක්ක විවාහ වෙනවා. අපි දෙන්නගේ නොගැලපීම මේගොල්ලන්ට ප්‍රශ්න වෙලා තියෙනවා. හරියට බැලුවොත් ඉතින් මම තැමිල්. සමාජයෙන් එනවා පෙම් ජෝලකට බාධා. මෙච්චර කාලයක් අපි මහන්සියෙන්නේ මේක හදාගත්තේ තව කාටවත් මේක කඩලා බින්දලා දාන්න දෙන්න බෑනේ. ඒ වගේ තැන්වලදී නම් අයියර් මං කිව්වා වගේ මම කෙලින්ම එතනින් එයත් එක්ක තියෙන සම්බන්ධය අවසන්. ඒගොල්ලන්ට සමාව දීලා ඇත්තටම වැඩක් නැහැ. ඈත් කරොත් ඈත් කරාම තමයි. ඔබට එනවා යම් රෝගී තත්ත්වයක්. කැන්සර් ලක්ෂණ මතුවෙන්න ගන්න. දොස්තර මට කිව්වේ මේ ආබායෙන්න දෙයක් නැහැ. ඔය ගලක් තියෙන්නේ. ඔක අරන් දාන්න පුළුවන්. කොයිකටත් මගේ තාත්තා හැම උදේ හවස අඬනවා දැන්. එයා කියනවා පුතේ මගේ වකුගඩුව ආඩ ගන්න බැරිද කියලා. මේ තනික ස්ටේපල්ස් තමයි දාලා තිබ්බේ මේ මැහුන් නෙමෙයි. ස්ටේපල් 30ක් තමයි දාලා තිබ්බේ. මෙතනට ඇරලා තියෙන්නේ. ඉතින් බටයක් දාලා කැනිකුලා දෙකක් දාලා කැතීටයක් ගහලා මෙතෙන්ටත් බටයක් දාලා තමයි ලේටි කරන් දාන්නේ. මගේ ජීවිතේ මගේ කරියර් එක මෙතනින් ඉවරයි. 2020 න් පස්සේ මට ආයේ සින්දු කියන්න රඟපාන්න මුකුත් කරන්න බෑ. නටන විනෝද වෙන කිසි කෙනෙක්ට පෙන්වන්නේ නැහැ. මම අමාරුවෙන් ඉන්නේ කියලා මම කාගෙන වැඩේ කරලා තමයි. වෙඩින් එක දවස්වල ඒ මානසික නිදහස තිබුණාද? තම කියන්නද සම්බන්ධය නැවතීමට තැනකට ආවා. මාස 3ම අඬනවා. ඇයි එහෙම වුනේ මොකද්ද මගේ අඩුපාඩුව? ඒ වගේ හිත හිටියා. ඒගොල්ලන්ට බයයි මම මොනවා හරි එහෙම නරක දෙයක්වත් කරගනීද එහෙම කියලා ඒගොල්ලන්ට බය හින්දා. මේ වගේ කෙල්ලෝ නැති තරම් අද කාලේ. සෝරි වගේ සුල්ට කවදාන. මං හිතන්නේ මේ වගේ වෙන කිසිම තැනක කිසිම කෙනෙක් ගාව අපි මෙහෙම ඕපන් වෙලා කතා කරයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. අතුලාන්තයේ දකින්නකන් ඉවසගෙන බලාගෙන ඉන්න හොඳම උදාහරණේ මේ ආදර සුන්දර ලස්සන කපල් එක. ඒ රූප ඡායා ඔබගේ නොවේතෝ Diaro Dio Roll-On 72-hour protection. Skin-friendly formula. Feel the confidence in a bottle. 7 scintillating fragrances. Diaro Dio Roll-On. Live actively. Cafe R with Diaro. අයිබෝන් කැෆේ ආර් විත් ඩියාරෝ. අද ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න. ලස්සනම ලස්සන එකක්. ඊට කලින් ඩියාරෝ ගැන කියන්න. ඩියාරෝ ජෙන්ස්, ලේඩීස්, ටීනේජර්ස්, ස්පෝටියන් යුනිසෙක්ස් විදියට Tamanටම ගැලපෙන මාදිලියන්ගෙන් තෝරගන්න පහසුව තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. 100%ක්ම දේශීය නිෂ්පාදනයක්. ඒ නිසා කාලෙන් කාලෙට එක එක ඒවාට මාරු වෙන්න ඕනෙත් නැහැ. ඩියාරෝ live actively. ඒ වගේම අපි රූපගත කරන ස්ථානය ගැන පොඩ්ඩක් මතක් කරමු. මේ පැලවත්ත කැෆේ නෝවා එක. ප්‍රණීත ආහාර පාන සඳහා මෙහි එන්න අවුට්ඩෝර් කේටරින් සඳහාත් හමුවන්. මෙවර ආරාධනෙන් මෑත කාලීනව වඩා කතාබහට ලක් වුණු විවාහ මංගල්‍ය. එක හරි අපූරු බැඳීමක්, ගැළපීමක්, ලස්සන වෙඩින් එකක්. ලස්සනම කපල් එකක්. කෙල්ලට කොල්ලා දෙවෙනි නෑ, ලස්සනෙන් කොල්ලට කෙල්ල දෙවෙනි නෑ. කඩවසම් කුමාරයෙක් අවුරුදු කුමාරියක් එක්ක විවාහ වෙලා. ගයන් පූජනී. අයිබෝන්. අයිබෝන් අය. බලන් ඉන්න ආසයි මේ විෂුවල් එක. හරිම ලස්සනයි. කවුද වැඩියෙන් ලස්සන කියලා අහන්න එපා. තකට තක. ඒ මොකද ගයන්? අත ගියේ කොහෙටද? ලස්සනයි මාල් ලස්සනයි කියලා මං හිතනවා. හොඳයි මේ ආරම්භයේම මේ මිශ්‍රණය ගැන කියලා හිතුවොත් හොඳයි කියලා හිතෙනවා. ගයන් මට ඔයාගේ සම්පූර්ණ නම කියන්න උපැන්න සහතිකයේ විදිහටම. මගේ සම්පූර්ණ නමයි ගයාන් එරංග අමරසිරි ගුණවර්ධන. පූජනී? මම ප්‍රදීප් කුමාර් පූජනී භාග්‍ය. ප්‍රදීප් කුමාර් පූජනී භාග්‍ය. තාත්තා අම්මා ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් කියලා ඒ සම්මිශ්‍රණය ගැන කියලෙමු අනිත් සම්මිශ්‍රණයට යන්න කලින්. මගේ අයියේ තාත්තා දමිළ හින්දු. එතකොට මගේ අම්මා සිංහල බෞද්ධ. එතකොට ඒ නිසා ඇත්තටම මේ මම දහම් පාසල් යන කාලේ ඒ කියන්නේ ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්තේ බෞද්ධ බුද්ධ ආගම දහම් පාසල් තමයි ගියේ. මොකද වැඩියෙන්ම අම්මලාගේ කට්ටියත් එක්ක තමයි ඉතින් අර පොඩි කාලේ හැදුනේ වැඩුනේ. ඒ වුණාට හරියට බැලුවොත් ඉතින් මම තමිල්. ඉන්දිය ලුක් එකක් මේ මෑතක පූජනීයගෙන් එන්න ගන්නවා. කට්ටිය ඕක කියන්න ගන්නවා. හරිනේ ඉතින්. ඒ සම්භවයක් තියෙනවනේ. ඒක මේ
සම්භාවයත් එක්කමයි ඇත්තටම එහෙම මෙයා වැඩියෙන් මාස මම මේ විදියට අඳිනාට මොකද එයාට ඒක මං හිතන්නේ වැඩියෙන් මාස මං හිතන්නේ එයා කියන්නේ ලස්සනයි මෙහෙම ඇඳම ලස්සනයි පිළිවෙලයි එහෙම කියලා දැන් මට ඇත්තටම මටත් හරි සැහැල්ලුයි මෙහෙම අඳින එක. ඔව්. මම හිතනවා ඔයාට ඒක ලස්සන කියලා. පූජනීයගේ තාත්තා තමිල් හින්දු. පූජනීයගේ අම්මා සිංහල බෞද්ධ. දැන් එතකොට ඒකට මිශ්‍ර වුණු ගයන් තාත්තා ලංකාවම දන්න ප්‍රවීණ ගායකයා ආදරණීය හදවත තාත්තම්මගේ මිශ්‍රණයත් අපි කියලෙමුකෝ. ඔව් මගේ තාත්තා සිංහල බෞද්ධ. මගේ අම්මා කතෝලික බර්ගර් ජාතික බර්ගර් කෙනෙක්. ඔව්. ඔය ලුක් එක එතකොට දෙකේම සම්මිශ්‍රණය. මං හිතන්නේ මොකද ඉතින් අම්මා සුදී ගොඩක් බැංකියු ලැම්බර්ග් කියන කැටගරි එකේ. මම මෙහෙම කිව්වොත් තාත්තගේ පෙනුමට අම්මගේ පාට ඇවිල්ලා කියලා. ඔව් ඒක තමයි මේ නොකිය කියන්නේ කොහොමද කියලා කල්පනා කරේ. ඉතින් ඒක තමයි ඇත්තේ. මගේ අක්කත් ඒ වගේ තමයි. අක්කයි මම දෙන්නම ඒ වගේ. හොඳයි අපි කතා කරමු. මේ පළදරන්නේ වසර 6ක ප්‍රේමයක්. ඒක මල් ඇතිරු යහනාවක් නෙවෙයි. ගලාගෙන බසින ගංගාවක් වගේ. වාරක සැඩ පාරවල්, වාරක බාධක ඒ සියල්ල බිඳගෙන ඉස්සරහට එනවා. කොහමද මොනවද හිතෙන්නේ? ඒ ජයකනුවට ලං වෙනකොට රෑන්ගෙන් පටන් ගමු. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි දෙන්නව දැක්කම අපි දෙන්නව ආශ්‍රය කරද්දී ගොඩක් කට්ටිය ආශ්‍රය කරන කට්ටිය නම් දන්නවා ඇත්තටම. බැලු බැලමට හිතන ඇති අපි අර කිව්වා වගේම මේ රෝසමල් යහනාවක ඉන්න හරිම ජීවිතේ විඳින අපි ඇත්තටම ජීවිතේ විඳිනවා. නමුත් අපිටත් එදිනදා සිළු දෙනාට වගේ ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, අපි බාධක තියෙනවා, අපි ඒව පහු කරගෙන අර අයියා කිව්වා වගේම ලස්සන ගමනක් අපි ආවෙලා තියෙනවා. ඒ පිටිපස්සට හැරලා බලද්දී ඒ පහු කරපු බාධක, ඒ තිබ්බ challenges ඒවා ගැන ඇත්තටම සතුටුයි අපිට මේ වගේ දේවල් පහු කරන් අපි දිනකට යුනිට් එකක් විදිහට අපි දිනකට එකමුතුවෙන් වැඩ කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ කියන්නේ එකෙන් මට තීරණය වෙලා තිනවා ජීවිත කාලෙම මෙයත් එක්ක මට ඒ ගමන යන්න පුළුවන් කියන එක. මොකද අමාරුම කාලේ මාත් එක්ක හිටපු කෙනා ඊට වඩා අමාරු වෙන්න සමහර තැන් නැති තරම්. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන් මාත් එක්ක ඉඳී. ඉතින් ඒ වගේම මගේ ෆැමිලි එකේ කට්ටියත්, මෙයාගේ පවුලේ කට්ටියත්, මගේ වටේ ඉන්න යාළුවෝ මිත්‍රයෝ සියලු දෙනාමත්. ඉතින් ඒ හැමදේම හැරලා බලද්දී හරිම ආඩම්බරයි. නිහතමානීව හරිම ආඩම්බරයි. අපි ඇවිල්ලා තියෙන මේ ගමන ගැන. නිම්හිම් සෙව්වා අන්තිමට ජයගත්තා. නොගැලපීම් ගලපා ගත්ත ආකාරය පූජනීය අපිට කියන්නකෝ. නොගැලපීම් කියන්නේ අයිය ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ හැම කෙනෙක්ම ගැලපෙන්නේ නැහැ කියන එක මම දන්නේ නැහැ. මට නම් මුණ ගැහෙන මිනිස්සු මං කියන්නේ රිලේෂන්ෂිප් එකකදී විතරක් නෙමෙයි අයියේ නිකන් මුණ ගැහෙන මිනිස්සු උනත් ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ මිනිස්සුත් එක්ක මේ දේවල් ගලපගෙන කොහොමද ජීවත් වෙන්නේ කියලා. මං හිතන්නේ අපි දෙන්නත් යාළු වෙච්ච මුල් කාලේ ධම්ම දේවල් ගැලපුවා. මෙයයි මමයි කියන්නේ පාරවල් දෙකක යන දෙන්නෙක්. ඇත්තටම මෙයාගේ දේවල් හරි වෙනස්, මගේ දේවල් හරි වෙනස්. හැබැයි අපි දෙන්නගේ ගැලපෙන කීපයක් දේවල් තිබ්බා. ඒ කියන්නේ අර ආදරයේදී සමහර වෙලාවට ගැලපෙන්න ඕන දේවල්, දෙන්න හිතන විදිය, දෙන්න කැමති දේවල්, ඒ වගේ දේවල් ගැලපිච්ච එකත් එක්කයි අපි දෙන්න යාළුනාට පස්සේ පුළුවන් තරම් මට මෙයාගේ ගැලපෙන්නේ නැති දේවල් මම ඉවසලා මෙයාට ඒ දේවල් වලට උදව් කරා. ඒ වගේම මගේ ගැලපෙන්නේ නැති දේවල් මෙයා ඉවසලා ඒ දේවල් වලට මට උදව් කරා. දැන් අර ගියපු පාරවල් දෙක එන්න මෙහෙම දැන් අර ලං වෙලා වගේ තියෙන්නේ. දැන් අපි දෙන්නගෙම කැමති දේවල්, දෙන්න කතා කරන්න කැමති දේවල්, ටීවී එකේ බලන්න උනත් දැන් කැමති දේවල් අය එක හා සමානයි. ඉතින් අර මම කියන්නේ ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් එකකදී පුංචි පුංචි ප්‍රශ්න ආවම අපි ගැලපෙන්නේ අපි මේක නවත්තමු කියලා නවත්තන තැන් ගොඩාක් තියෙනවා. මං හිම අය දැකලත් තියෙනවා සාමාන්‍යයෙන්. අම්මගේ යාළුවන්ට උනත් එහෙම දේවල් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ අතරදී මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඇයි මොන ප්‍රශ්නයක්වත් කොහොම හරි ඒක කාගෙන අල්ලගෙන ඉන්න. ඒක මගේ හැටි. ඒ කියන්නේ මගේ හිත රිදුනත් මට වේදනාවක් දැනුණත් මං කොහොම හරි ආදරේ නම් මට ඕනේ කොහොම හරි ඒක අල්ලගෙන ඉන්න. අර එක තැනක් එනවා බෑ නම් බෑ කරන්න. හැබැයි ඉතින් කොහොම හරි ඒ නොගැලපෙන තැන් හැම එකක්ම අපි දෙන්න රණ්ඩු වෙවි හරි කොහොම හරි ගලපගෙන දැන් මේ විදියට ඉන්නවා මෙතන. අර කිව්වා වගේ අර දෙන්න අර දාගන්න කරටම දාගන්න. මොකද්ද වගේ නිකන් ඒක නැතුව ඒක මේ අර නොගැලපීම් ගලපගෙන අර කිව්වා වගේ සුරංගනා කතාවක කුමාරිකාවයි කුමාරයයි වගේ හැම දෙයක්ම පර්ෆෙක්ට් නෑ ජීවිතේ. අපි දෙන්නටත් ඒ කිව්වා වගේ අපිත් රණ්ඩු වෙනවා, අපිත් ඒ දේවල් වෙනවා. මොගෙම ජීවිතේ වෙන දේවල් අපි දෙන්නගේ ජීවිතෙත් වෙනවා.
ඒනාට දැන් අද මට උදාහරණයක් විදිහට මම වෙඩින් එකක් හරි කොහේ හරි වැඩකට ගිහිල්ලා රැයට ගෙදර එන්නේ මෙයාගේ ඒ මෙයාත් එක්ක ඒ කාමරේ කතා බහ කරලා මෙයාත් එක්ක වෙච්ච දේවල් ටික කියන්නේ මේ දේවල් බෙදා ගන්න ඔයාගේ දවස කොහොමද කියලා අහගන්න කියන්නේ මගේ ජීවිතේ ඇත්තටම සතුටුම මොහොත දැන් මෙයා ළඟ වෙලා තියෙන්නේ. ඉතින් කොහොමද වුණත් දවසක අවසානයේ මෙයා ළඟ ගත කරන්න තියෙන එක තමයි මගේ ජීවිතේ දැන් ඇත්තටම සතුටුම දේ වෙලා තියෙන්නේ. හරි ලස්සනයි කතාව. ගලපගත් ආකාරය ගැන ඔයගොල්ලෝ කියනකොට මම ආසාවෙන් අහගෙන ඉන්නවා. අපි මෙහෙම කතා කරමු. අනිත් අයටත් දැනෙන්න, අනිත් අයටත් ශක්තියක් වෙන්න ඒ ගැළපීම් ගැන කියමු. සමාජයෙන් එනවා පෙම් යෝලකට බාධක. සමහරලාට සමාජය කැමති නෑ දෙන්නෙක් ආදරය කරනකොට. සමාජයෙන් ආ බාධක මැඩගෙන ආපු හැටි පූජනි පටන් ගන්නකො. සමාජයෙන් ආව බාධක ගැන කිව්වොත් අයියේ අර ඒ කියන්නේ ජීවිතේ පටන් ගත්ත මුල්ම කාලේ දිහා හැරලා බලනකොට ඒ කියන්නේ මම මේ ඉන්ඩස්ට්‍රි එකේ ගමන ගැන හැරලා බලනකොට අයියේ දැන් ඉන්න තැනත් එක්ක අපි සෑහෙන්න වෙනස් කියලා අපිට දැන් හිතෙනවා. ඒක සමහර කට්ටිය හිතන්න පුළුවන් අපි වෙනස් වෙලාද අපිට මුල අමතක වෙලාද අපි කියන්නේ ආඩම්බර වෙලාද එහෙම කියලා. එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට අයියේ මගේ විදිය තමයි මට එක් සමාජයෙන් හරි කාගෙන් හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැතුව ඒ කෙනාව අතහැරලා දානවා. මොකද අයියේ අර ජීවිතේ අපිට ප්‍රශ්න වෙලා ඒක අපිට ආයෙත් වෙනකොට අපි කවුරුත් ඒකට ඉඩ දෙන්නේ නැහැනේ. මොකද මමත් එහෙමයි මට ඕනේ අර මගේ පෞල් ජීවිතේ මට අංක 1. මොකද මෙච්චර කාලයක් අපි මහන්සියෙන්නේ මේක හදාගත්තේ තව කාටවත් මේක කඩලා බින්දලා දාන්න දෙන්න බෑනේ. එහෙම කාටවත් කරන්නත් අයිතියකුත් නැහැ. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම සමාජයෙන් එන ප්‍රශ්නවලදී අයියේ ඒගොල්ලන්ව ඈඩ් කරන්න තමයි උත්සාහ කරන්නේ. මට ඉන්නේ හරිම පොඩි. මට විතර නෙමෙයි මෙයා ගයන්ටයි මටයි දෙන්නටම ඉන්නේ හරිම පොඩි සර්කල් එකක්. ඒක ඇතුලේ තමයි අපි පුද්ගලික දේවල් කතා කරන්නේ, ෂෙයා කරන්නේ. එහෙම. හැබැයි ශේෂ්ත්‍රයේ ඉන්න හැම කෙනෙක්ම යාළුවෝ. ඒත් අර පුද්ගලික දේවල් බෙදා ගන්න හොඳම යාළුවෝ කියන කැටගරි එකේ කට්ටිය ඉන්නේ හරි චුට්ටයි. ඉතින් සමාජය ගත්තහම අයියේ සමහර කට්ටිය අපිව අඳුරන්න, ඒ කියන්නේ අපිව දන්නවා නමුත් අපේ පුද්ගලික ජීවිතය ගැන දන්නේ නැහැ. එතකොට ළඟම ඉන්න කට්ටිය පුද්ගලික ජීවිතය ගැන හොඳටම දැනුවත් වුණත් ඒගොල්ලන් ගොඩක් වෙලාවට කැමති නැහැ සතුටින් ඉන්නවට. ඒ වගේ දේවල් අපිටත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක සමාජයෙන් එන බාධා දැන් මුල් කාලේ හිත රිදිච්ච තැන් ගොඩාක් තියෙනවා. දුක් වෙච්ච තැන්, අඬපු තැන්. මම සමහර වෙලාවට මෙයාට කියනවා බලන්නකෝ මෙහෙම කමෙන්ට් එකක් දාලානේ, මෙහෙම නෑනේ. ඊට පස්සේ මෙයා කියන්නේ ඔයා ඇයි ඕව බලන්නේ? එහෙමද මෙයාට ඒව ඇත්තට මෙයා ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. ඔව් ඇත්තනේ. ඔව් මෙයා බලන්නේ නැහැ. මම මුල් කාලේ ඉතින් අයියේ මට හරි ආසයි. මම ප්‍රේක්ෂකයෝ මගේ වටා රොක්ෙද්දි මට ආදරය කරන කමෙන්ට්ස් එද්දි මම නිතරම ඒව බැලුවා ඉස්සර. ඊට පස්සේ මෙයා මට ඉගන්නුවා නෑ. ඒ මිනිස්සුන්ට අපිව ජජ් කරන්න බෑනේ. අපි අඳින විදිහෙන්වත් අපි එක එක තැන්වල ඉන්න moods වෙනස්නේ අයියේ සමහර වෙලාවට පාරේ යනකොට දැන් හිතන්නකෝ මම ගෙදරින් අවුලෙන් එළියට බැස්සා කියලා මට හම්බ වෙන මිනිස්සුත් එක්ක hina වෙන්න මතක් වෙන්නේ නැහැ මම ඉන්න ප්‍රශ්නෙක. හැබැයි සමහරලාට කමෙන්ට් එකක් තියෙනවා අයියෝ මෙයා මෙතන දැක්කම මූණ බලලා hina වුන්නේ නැහැ. ඒ වගේ අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බැරි තැන් තියෙනවානේ. ඉතින් ඒක නිසා මමත් තේරුම් ගත්ත සමාජයෙන් එන ප්‍රශ්න ඇත්තටම අයියේ ඒව ගැන හිතලා වැඩක් නැහැ. ඉතින් අර දැන් අංක එකටම කරන්නේ අපි දෙන්නට ප්‍රශ්නයක් ගේන කෙනෙක් අපේ ජීවිතේ ඉන්නවනම් හෝ ලඟ වෙන්න හදනවනම් කට් ඇත් කරනවා. එතනින් පස්සේ තරහ ඒ කියන්නේ මේ තරහ වෙලා මේ ගහමරා ගන්න එහෙම නෙමෙයි. ඒ ආව කොහේ හරි හම්බුනොත් හායි කිව්වා ඒත් එකම බයි කිව්වා ගියා ඒ විදියට ලස්සනට ගමන යනවා. ඒ වගේම කියන්නේ සමාජයේ සමහර වෙලාවට අපිට නැති ප්‍රශ්න තමයි අනිත් මිනිස්සුන්ට තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි දන්නෙත් නැහැ අපිට ඒ ඔලුවට ඇවිල්ලත් නැහැ. සමහර කඩ දැන් දේපල ප්‍රශ්න වෙන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් එතකොට ඉතිහාසය වෙන්න පුළුවන් ආගම දහම කුලේ ඔය හැම දෙයක්ම අපිට ප්‍රශ්න වෙලා නැහැ. අනිත් මිනිස්සුන්ට සමහර ප්‍රශ්න වෙලා දෙනවා. සමහර කියන්නේ හරීම සමහර නෑද හැමෝම නෙමෙයි. සමහර නෑදෑයෝ සමහර යාළුවෝ සමහර කලා ශිල්පීන් හැමෝම නෙමෙයි. ඒ මගේ කට්ටියටත් මේ වගේ ප්‍රශ්න වෙලා තියෙනවා. අපි දෙන්නගේ නොගැලපීම් මේගොල්ලන්ට ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් අපිට ප්‍රශ්න වෙලා නැහැ. අපි දෙන්න ගොඩ නගාගත්තේ අපේ ජීවිතය අලුතින්. අපිට දීපල වුණෙත් නැහැ. අපිට මේ ආගම ඒව ප්‍රශ්න වෙලත් නැහැ. අපිට කුලමල ප්‍රශ්නත් නැහැ. අපි දෙන්නට එහෙම හැදුන වැඩුණු පසුබිම් කිසි දෙයක් අපිට ප්‍රශ්න වෙලා නැත්තම් මං කියන්නේ කාටවත් ඒක ප්‍රශ්න වෙන්න ඕනේ නැහැ. මොකද අපි දෙන්නගේ ටාගට් එක අපි දෙන්නම අරම දුප්පත් විදියට පටන් අරන් ජීවිතේ ගේමක් ගහන්න උත්සාහ කරන දෙන්නේ.
හරිම අමාරුයි ඒකත් ඇවිල්ලා අපි ෂෝට්කට් කෙටි මාර්ග හොයාගන්න නැතුව අපි දෙන්නගේ උත්සාහයෙන් අපි දෙන්න නැත්නම් අපි දෙන්නටත් මේ අපි දෙන්නගේ ආදර කතාව ලෝකෙට හංගන්න පුළුවන් මෙයාට වෙන වරප්‍රසාද වලට හරි මට වරප්‍රසාද එහෙම එකක් නෑ අපි දෙන්නගේ ජීවිතේ. අපි අපේ රසිකයන්ට දෙනවා. දැන් ගොඩක් අපි දැකලා තියෙනවා සමහර කලා ශිල්පීන් Tamanට පෙම්වතියක් ඉන්නවා කියලා පෙන්වන්න කැමති නෑ. මේ කලා ශිල්පීනියන් පෙම්වතෙක් ඉන්නවා කියලා කියන්නේ. දැන් අපිට නම් ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. මුල් කාලේ දුන්න අපිත් පොඩි නිසා ඒ කාලේ අපි පොඩ්ඩක් රංගනේ දන්නවා ඒක. මුල් කාලේ අපි පොඩ්ඩක් ඒක යට තියාගෙන ඉඳලා අපි ඒක තැනකදී කිව්වා. මොකද අපිට ඇත්තට ආදරය කරන රසිකාවියක් හෝ රසිකයෙක් නම් මේ එයාට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි. මොකද අපේ දක්ෂතාවයට තමයි අපිට ආදරය කරන්නේ. ඒ වගේ අර අයියාගේ ප්‍රශ්නේ වගේ ඉතින් අර සමාජයෙන් ආපු ප්‍රශ්න සමහර අපි දෙන්නටවත් නැති ප්‍රශ්න තමයි සමහර මිනිස්සුන්ට තිබිලා තියෙන්නේ. දැන් අද වෙනකොට අපි දෙන්න 2025 කසාද බැඳලා අපි දෙන්න කපල් එකක් විදියට හස්බන්ඩ් වයිෆ් විදියට ඉන්නවා. අපිට ඒව නෙමෙයි අපිට තියෙන ප්‍රශ්න. අපිට තියෙන වෙන ප්‍රශ්න. ඒවා අතරම ප්‍රශ්නත් නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්න ගැන කිව්වොත් ඇත්තටම අපිට තියෙන්නේ ඊළඟට කරන නිර්මාණය මොකද්ද? දැන් මමත් වැඩියෙන්ම මෙයාලාගේ මියුසික් දේවල් එක්කනේ වැඩියෙන්ම සම්බන්ධ. ඊළඟට කරන නිර්මාණය මොකද්ද? ඊළඟට තව සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද? ඇත්තට ආර්ථික වශයෙන් තව කොහොමද දියුණු වෙන්නේ? ඉස්සරහට ෆියුචර් එක කොහොමද ප්ලෑන් වෙන්නේ? කවද්ද දෙන්න තුන්දෙනා වෙන්නේ? මොනවද ඊට පස්සේ කරන්නේ? නෑ ඇත්තටම ඒක වුණත් ප්ලෑන් එකකට තමයි මම යාට ගුණත් කියන්නේ කවුරුවත් කිව්ව පළියට අම්මලා කියන්න පුළුවන්. යාළුවෝ දැක්ක ගමන් අහන්නේ දැන් දෙන්න තුන්දෙනා වෙන්න කවද්ද කියලා මට ඒක. එතනදී මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම දැන් මෙයාට අවුරුදු 6ක් මම වැඩි වුණා. මට අවුරුදු 33ක් මම මේක ඔයත් කියලා නෑ අයියා වැඩසටහනේ වෙනවා කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි අතන. මම 1992 මෙයා 98. ඒතකොට දැන් මගේ වයසත් යනවා. මගේ අම්මයි තාත්තා නෑ. අම්මත් වයස. ඉතින් මම කැමති ඉතින් ඉක්මනින් දරුවෙක් හදන්නට මෙයා කියනවා වගේ එතනදී ඇත්තටම අපි අර කිව්වා වගේ ප්ලෑන් එකකට අපිට අනාථ කරන්න බෑ ඒ දරුවෝ. අපි රට තාම ස්ථාවරයකට එන්න හදන රටක්. එතකොට එතනදී අපි දරුවන්ට ඒ අදාළ දේවල් අධ්‍යාපනය සහ ඒ සැලකීම් ටික කරන්න ඕනේ. අපි දෙන්නත් අනාථ වෙලා අපි දෙන්නට අපි දෙන්නගේ පෞල් ප්‍රශ්න ඇති වෙන්න බෑ දේවල් එකකින් අපි හරිම ඕගනයිස් විදිහට අපි ප්ලෑන් එකකට තමයි වැඩ කටයුතු කරන්නේ. හරිම අඩුවෙන් නෙමෙයි අද ෂෝට් කට්ස් ගන්නෙම නැති තරම්. ඉතින් හරිම අමාරුවෙන් දුෂ්කර ගමනක් ලෝකෙට ජනතාවට රසිකයන්ට පෙන්වනවා අපි හරි සතුටින් ඇත්තම සතුටින් අපිට දුෂ්කරකමක් නැති බව. මොකද අපි අපේ රසිකයන්ට දෙන්නේ අමාරුකම මේ වේදනාව දුක නෙමෙයි අපි ඔයගලන්ට දෙන්නේ. අපි ඔයාලට දෙන්නේ අපේ නිර්මාණ සහ අපේ ආදරය. ඒක ඒගොල්ලෝ දැනගන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ රංගනාගේ වැඩසටහන වල තමයි මගේ අර ප්‍රශ්නේ පාව කලින් කිව්වේ මේ මෙතෙක් කාලෙ මගේ තාත්තන ජීවිතේට දුක කියලා නැහැ. අපි දෙන්න ජීවිතේට දුක කියලා නැහැ. දුක කියන්නෙත් නැහැ. අපි සමහර දේවල් දැනගන්න ඒවා අපි ඒවා පන්නරයක් ලබන්න වගේ දේවල් නිසා තමයි අපි එහෙම මේ දැන් මේ වගේ වෙලාවට කියන්නේ. අනිවාර්යෙන්. ලස්සන කතාවක් දුක කියන්න නෙවෙයි අනිත් අය දැනුවත් කරන්න කියන්න ඕනේ අභියෝගේ ජයගත්ත ඇති. ඊට කලින් පොඩ්ඩක් ගායන් පූජනීයගේ අත ලක්ෂණට ළඟින් අල්ලගෙන මට පොඩ්ඩක් කිරිමූදු වෙරළේ ඇගේ මූණ බලාගෙන පේලි කීපයක් ගායනා කරන්න තාත්තවත් ආදරෙන් මතක් කරනවා. කිරිමූදු වෙරළේ නැලවී තරංගා කාගේද පිළිරු අඳී ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ. Thank you. ස්තුතියි. අපි එනම් මොන හරි බොමු. අද වැඩසටහන ගොඩක් දේවල් කතා කරන්න ආවා වගේම මේ බීම් එකත් හේතුවක් වුණා. මොනේක දුවට උනේ. ඔව්. පළවත්ත කැෆේ නෝවා පරිශ්‍රයේ සිටයි අපි රූපගත කිරීම කරන්නේ. දෙන්න ආස වර්ග අරගෙන ආවා. බොහොම ස්තුතියි ඔබට. දැන් හරි ලස්සනට කියන්න ඕනේ. ඔක පොඩ්ඩක් බොන්න බලන්න දෙන්න. ස්ට්‍රෝබෙරි එකද අනිත් එක මොකද්ද? මේක බ්ලැක්බෙරි නේ. බ්ලැක්බෙරි. බ්ලූබෙරි sorry. බ්ලූබෙරි. බ්ලැක්බෙරි. එහෙම ඩාමනට උන ගන්න. මවත් කිව්වා. හරි දෙන්න මාරු කරන්න බලන්න හරි. මට පූජනීය කියන්න බලන්න කෝකද වාට වැඩියෙන් හොඳ? මගේ තමයි රස. අරගෙන. ඒකද රස. එහෙනම් ඉල්ල ගන්න. නෑ කමන්නේ. දෙන්නම ඔව් නෑ. අර වෙඩින් එකේ වගේ. ඔව්. මාරු කරන්න මොන. නෑ හැබැයි ලස්සන දෙයක් කියන්න යන්නේ මං. ඒ තමයි පූජනීය අතරමං වෙලා හිටියා බ්ලූබෙරිද ස්ට්‍රෝබෙරිද කියලා. ඒ අතරමං වෙනකොට ගයන් කියනවා ඒක තමයි ගලපා ගැනීම. ඔයා කියනවා ඒ දෙකම ගේන්න කියලා. ගයන් ඔය කියන්නේ එයාට රසයක එයාට දෙන්න බලාගෙන. සතුට වෙනවනේ. නෑ අපි බෙදාගෙන අපි නොගැලපීම් ගලපගමු.
හොඳයි. අභියෝග ජයගත්තේ කොහොමද? ගයාන් වැටෙන්නේ නැතුව නැගිටිච්ච ආකාරය අපි ඔබට කියනවා. කැෆේ ආර්බිත් ඩියාරෝ රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔයගලන්ට ඩියාරෝ වෙතින් ටැග්ගක් දිනා ගන්න පුළුවන්. පූජනීය භාග්‍යා උපන් වර්ෂය නම් කරන්න. දැන් ටිකකට කලින් කිව්වා. හරි පූජනීයගේ උපන් වර්ෂය තාම බය නැතුව කියන්න පුළුවන් වයස තාම පොඩි පූජනී. නම් කරන්න වටින ටැග්ගක් දිනා ගන්න. ඕම ඉන්න මේක රස බලලා එනකන් අද වැඩස්ථානට පැමිණීම එක හේතුවක් මේක රස බැලීම. Romantra perfumed cologne spray. A fragrance that captures the essence of timeless allure. Be captivated by the magic of Romantra. 7 fascinating fragrances to match your personality. Romantra, a fragrance that defines you. Cafe R with Diaro. කැෆේ ආර්බිත් ඩියාරෝ. ඩියාරෝ 100%ක්ම දේශීය නිෂ්පාදනයක්. ඒ නිසා කාලෙන් කාලෙට එක එක ඒවාට මාරු වෙන්න ඕනේ නැහැ. ඕනම කෙනෙක්ට ඒ මාදිලියට ගැලපෙන්න නිර්මාණය කරලා තියෙනවා. අපි අද ගයාන් පූජනී ආදර කතන්දරයත් එක්කයි ඉන්නේ. මම හිතනවා වැඩසටහනේ ඊටාම වැදගත් හරියකට අපි දැන් ඇවිදින්න ඉන්නේ. ගයාන් ඔයා පහුගිය දවසක මගෙත් එක්ක වැඩසටහන කරද්දි තරුපිරි රෑ කරද්දි යම් අනාවරණයක් කරනවා. ඔබට එනවා යම් රෝගී තත්ත්වයක්. කැන්සර් ලක්ෂණ මතුවෙන්න ගන්නවා. වක්ගඩුවක් ඉවත් කරනවා. මේක ඇති වුණු ආකාරය මෝන දුන්නු ආකාරය මම ගයන්ගෙන් කැමතියි දැනගන්න. ඔව් ඒ කියන්නේ ඒ 2010 ටිකක් දිගයි කවන්නේ නැහනේ. කමන්නේ. 2017 මගේ හර්නියා ඔපරේෂන් එකක් කරනවා. කරලා ඉවර වෙලා ඒක සාර්ථකව නිමා වෙනවා. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ ඒ වෙනකොට මම ලංකාවේ ජනප්‍රිය ටෙලිවිෂන් channel එක ජනප්‍රියම නාට්‍යයක් නම කියන්න පුළුවන්. හස්මාලිගා ටෙලිනාට්‍ය අයියා දන්නවා. අයියා තාම සම්බන්ධ කරන්නේ වැඩේට. ඉතින් ඒ කාලේ ඒ නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙනකොට මම දවසක් රූගත කිරීම අවසන් වෙලා මගේ ගෙදර රෑ නිදා ගන්නකොට මට මේ දකුණු පැත්තේ මගේ මේ පැත්තේ මාර අමාරුවක් දැනෙනවා. ඊට පස්සේ මම අම්මා තාත්තට කියනවා කියලා රෑම පාන්දර 2කට විතර ගිහලා අම්මා තාත්තට කිව්වම තාත්තා සාමාන්‍යයෙන් වලට පොඩි පොඩි යාගේ තියෙනවා මේ බේත් જાති හදලා යමඩ දුන්න එකක් මම ඒක බිව්වා. ඊට පස්සේ මම නිදාගෙන හිටියම ඊළඟ දවසේ මම උදේ පාන්දර තාත්තත් එක්ක ගියා ස්පිරිතාලෙට ගියාම දොස්තර මට කිව්වේ මේ ආබායන්න දෙයක් නැහැ. ඔය ගලක් තියෙන්නේ. ඔක අරන් දාන්න පුළුවන්. කොයිකටත් රැයට හවස් වෙලා අල්ට්‍රාසවුන්ඩ් චෙකප් එකක් කරමු. සෙනසුරාදාට දාගන්න තව දවස් 3කින් දාගන්න මේ ඔපරේෂන් එක රෙඩි වෙන්න. කොහොමද ඕක තමයි කතා කරන්න දෙයක් නැහැ. ගලක් තමයි තියෙන්නේ අයින් කරන්න තියෙන්නේ මේ කිඩ්නි ස්ටෝන්ස් කියලා අල්ට්‍රාසවුන්ඩ් එක එදාට කරගන්න කියලා මම ඊට පස්සේ කොමාරි ෆාස්ටිං ඉඳලා ඒ අවශ්‍ය ප්‍රමාණයට වතුර බීලා අල්ට්‍රාසවුන්ඩ් චෙකප් එකට ආවා. ඒ වෙලාවේ එතන ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා අර ජෙල් එකක් ගාලා ඒ අල්ට්‍රාසවුන්ඩ් චෙකප් එක කරා. මේ පැත්තේ කිසිම අවුලක් වුණේ නැහැ. මම දැන් බලන් ඉන්නවා මාත් පොඩ්ඩක් බයයි රිදිච්ච හින්දා. දකුණු පැත්තේ කිසිම අප්සෙට් එකක් නැහැ. කොයිකටත් කියලා එයා මේ ග්ලූ එක මේ මොනවද ජෙල් එක අරගෙන මේ පැත්තට ගියාවා. පොඩි වෙනසක් මට එයාගේ දැනුණා. ඒ ડોක්ටර් පොඩ්ඩක් කලබල වුණා. ඊට පස්සේ ආයෙත් දිගට බලද්දී යා මම පුතේ බලන්න කියලා ස්ක්‍රීන් එක දිහා බලලා කිව්වා මේ පුතේ මේ දකුණු පැත්තේ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ ගල් මුකුත් නැහැ. හැබැයි අපි හිතපොනේදී ඇක්සිඩන්ටල් ෆයින්ඩ් එකක් අපිට වගේ වම් පැත්තේ වකුගඩුව බ්ලොක් වෙලා තියෙන සම්පූර්ණම බැලුමක් වගේ පිම්බිලා තියෙන මේ බලන්න කියලා සාමාන්‍ය වකුගඩුවක් මේ වගේ නරකට ටික සෑහෙන ලොකුවට පිම්බිලා මේ තියෙන්නේ කියලා. ඒකේ මාත් බය වුණා ඒ වෙලාවේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් දරුණු ප්‍රශ්නයක් ඉක්මනින්ම බලන්න කියලා ඊට පස්සේ මම ලංකාවේ ඉන්න හොඳම ප්‍රොෆෙසර් කෙනෙක්ව හම්බුණා. ඊට පස්සේ දෙවියෙක් වගේ මිනිසයා ඊට පස්සේ එයා මට ට්‍රීට්මන්ට්ස් කීපයක් කරා. ඊට පස්සේ මේක සර්ච් කරලා බලන්න ඕනකම මොකක්ද මේ පළක් ඇති වකුගඩුවක්ද නැත්නම් මොකක්ද මේ ලෙඩේ කියන එක දැනගන්න ඕන වෙලා පොඩි මයිනර් සර්ජරි එකක් කරා. ඒකේ කරේ මගේ බඩ මේ හරිය හිරිවට්ටලා සිදුරක් හදලා වකුගඩුවට බටයක් දාලා සියලුම වකුගඩුවේ තිබ්බ ඒ වෙද්දී යුරින් බ්ලඩ් සහ පොඩ්ඩක් පල් වෙච්ච ස්වභාවයක් තිබ්බේ වකුගඩුවේ තිබ්බ සේරම මේ මොකද පෙරිලා යන්නේ එතන සේරම එතනට යන ලික්විඩ්ස් පිරීලා තමයි තියෙන්නේ. අර ටික සේරම ගත්ත මාර කුණු ගඳක් ආවේ එළියට එනකොට මට මාර වේදනාවක් දැනුණා. ඊට පස්සේ මට දුන්නා කකුලට දැම්මා බෑග් එකක් යුරින් බෑග් එකක්. ඒ බටෙන් ෆිල්ටර් වෙලා එනවා. සතියක් පුරනකොට මොනිටර් කරන්න කිව්වා කොහොමද ඔයාගේ මේක කිද මේ කවුරුත් මම කියලා නැත්තර මම මේක තනියම මමයි මගේ පවුලේ කට්ටිය විද දරාගෙන හිටියා මේ ලෝකෙටවත් අපි කොහෙවත් කරන්නේ මට රුගත කිරීමුත් තියෙනවා ෂූටින්ගුත් තියෙනවා නාට්‍ය. ඒ කාලේ ඒගොල්ලන්ගේ නිවාඩුවක් ඉල්ලගෙන ආවා. ඔබ ඒ කාරණාවට එන්න කලින්
මගේ ප්‍රශ්නේ අහන්න හේතුව එදා වැඩස්ථානයේ කතා වුණාට පස්සේ මට ඔබව පේන්නෙම ඉන්දියාවේ යුවරාජ් සිං වගේ. යුවරාජ් සිංට රෝගී තත්ත්වයක් ආවා. ඒ රෝගී තත්ත්වයෙන් එයාගේ ක්‍රිකට් ඉවර වෙයි කියලා ගොඩක් අය හිතුවා. ඒ රෝගී තත්ත්වය මැඩගෙන එයා නැගී සිටිච්ච ආකාරය ලෝකේටම ආදර්ශමත් කතාවක් බවට පත් වුණා. ඔබ අද ඊටාම හොඳින් නැගී සිටිනවා. ඒ නැගී සිටි ආකාරය තමයි අහන්නේ. සමාවෙන් එතන එහාට යන්නේ. ඔව් ඉතින් ඊට පස්සේ දැන් යම් තාක් ප්‍රමාණයක් ෆිල්ටර් වෙන්න ඕනේ. මම මතක නැහැ හරියටම පර්සන්ටේජ් එක මිලිලීටර් ගන්න මතක නැහැ. ඉතින් වම් පැත්තේ වකුගඩුවෙන් එහෙම ෆිල්ටර් වෙලා යන්නේ නැහැ. සාමාන්‍යයෙන් යූරින් පාස් වල යන මගේ දකුණු පැත්තෙන් වකුගඩුවෙන් විතරයි. ඉතින් ඊට පස්සේ කරේ අර බෑග් එකේ එක සාර්ථක නැහැ වැඩි. කියන්නේ පළක් නැති වකුගඩුවක් කියලා දොස්තර කිව්වා මේක ක්‍රම දෙකකින් අයින් කරන්න පුළුවන්. එක්ක කැලි කරලා සර්ජරි එකක් තියෙනවා අයින් කරන්න නැත්නම් ඕපන් සර්ජරි කරලා අයින් කරන්න පුළුවන් කියලා. දැන් මම රංගන ශිල්පියෙක් නේ වෙනකොට දැන් ඕක මට හිතේ අමාරු. දැන් මම හරි ආසයි දුවන්න පයින්න පිලුම් ගහන්න සෙල්ලම් කරන්න දඟලන්න සින්දු කියන කෑ ගහන නටන්න මාරම ආස මිනිස්සෙක් මං ඇවිල්ලා. හරි දඟකාර චරිතයක්. සාය වෙනකොට මට පෙම්වතියකුත් හිටියා. මෙයා. හරිද? දැන් එතකොට මම බැලුවා මාර කේස් එක දැන් මේ ළමයාටත් හරි අසාධාරණයක් යාගේ ජීවිතේට. එතකොට මම මාර අවාසනාවන්තයි මගේ ජීවිතේ මගේ කරියර් එක මෙතනින් ඉවරයි. 2020න් පස්සේ මට ආයේ සින්දු කියන රංගපාන්න මුකුත් කරන්න බෑ. මං ඇඳකට සීමා වෙන්නද මේ යන්නේ? මාර ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ දොස්තර කිව්වා බය වෙන්න එපා. වාට මේක හරියයි. එහෙමයි කියලා කොහමද සර්ජරි එකට මුහුණ දුන්නා. ඊට පස්සේ අපි මම ඉතුරු කරගත්තු මුදල් එකතු කරගෙන මගේ තාත්තා හැම උදේ හවස අඬනවා දැන්. එයා කියනවා පුතේ මගේ වකුගඩුව වාට ගන්න බැරිද? ඊට පස්සේ එයා වයසෙන් වැඩි. අම්මගේ වකුගඩුව දෙන්න දුන්නා. එයා ඒගොල්ලෝ හරියට වේදනාව වෙලා මාර දුක් විඳා. කියන්නේ සෑහෙන අප්සෙට් එකේ හිටියේ. ඊට පස්සේ මම මේ සර්ජරිය ලඟ වෙද්දි මං කිව්වා අම්මේ මෙහෙමයි මට මේ ඉන්නවා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ එළමයට කරන මාර අසාධාරණයක් මම මෙහෙම අසරණ වෙලා ඉන්නකොට දැන් එයාගේ ජීවිතේ එහෙම කරන්න ඕනේ සර්ව සම්පූර්ණ ගෑන් ළමෙක් පවුනේ එයාට එහෙම කරන්න දෙන්න බෑ අපි මේ කොහොම හරි සම්බන්ධය එහෙනම් නවත්තමු කියලා අම්මත් එක්ක කතා වෙලා මම මේ කොහොම හරි මෙයාත් එක්ක පොඩි සම්බන්ධය නැවතීමට තැනකට ආවා. තාවකාලිකව කියන්නේ මගේ ඔළුවේ තිබ්බ මේක නවත්තනවා මෙම බෑ මේ ළමයා පව් එයාට ජීවිතය හදා ගන්න ඕනේ කියලා මං මෙයා බාරගන්නෙම නෑ ඒක. මෙයා බාරගන්නෙම නෑ. මෙයාටත් දරා ගන්න බෑ. මෙයාටත් ප්‍රශ්න කොහොමද මගේ සර්ජරි කරා ඊට පස්සේ. සර්ජරි එක මා ඔය පැත්තද කරලා තියෙන්නේ? වම් පැත්තේ සර්ජරි. පේනන්නද? හා. ඔය කියන්නේ මේ තියෙන්නේ කට් එක. මේ තනික ස්ටේපල්ස් තමයි දාලා තිබ්බේ මේ මැහුන් නෙමෙයි ස්ටේපල් 30ක් තමයි දාලා තිබ්බේ මෙතන දැන් මෙතනට හැරලා තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ සර්ජරි කරාට පස්සේ මට මතක හිරිවට්ටනවා විතරයි. ආයි ඇඳේ හිටියේ මාර වේදනාවක්. මොකද ඇඟේ පතේ එළියේ කෑල්ලක් ගලවුවා වගේ නෙමෙයි ඇතුලේ ඕගන් එකක් ගලවනවා කියන එක පුදුමාකාර වේදනාවක්. ඒක දරා ගන්නම බැරි වුණා. ඊට පස්සේ දැන් මට ડોක්ටර් කිව්වා හරි වාට මාක් එකක් හිටි. ඒක ප්ලාස්ටික් සර්ජරියක් කරලා වාට අයින් කරගන්න පුළුවන් කියලා. මම කල්පනා කරා නෑ මම මේක තියාගන්නවා මේක නාට්‍යයකින් හරි චිත්‍රපටයකින් හරි සින්දුවෙන් හරි මිනිස්සු දැන් ඔය දැක්කා වගේ දකින්න ඕන දෙයක් මේ මගේ ජීවිතේ මම විඳපු ලොකුම දුක ලොකුම වේදනාව ලොකුම පීඩනේ මානසික වැටිච්චම තැන මෙතන ගියා මට වැටෙන්න තැන නැති වෙයි සමහරට ඒක නිසා මේක මට මතක් කරලා දෙන්න ඕනේ මේක හැමදාම මට මේ අමාරු කාලෙදි ගේමක් ගහගත්තා කියන එක. ඒ ඔහොම කරන් ඉන්නකොට දැන් මෙයා එනවා මෙයාගේ හොඳම යාළුවා කස්තුරිත් එක්ක අපේ ගෙදරට මාව බලන්න මං ඇඳේ මට ඇවිද ගන්නත් බෑ මං මෙහෙම ඇදේට ඉන්නේ මොකද මේ පැත්තට තමයි බර දෙන්නේ මට මෙහෙම අදින්න බෑ ස්ටේපල් ටික ඉරෙන්න බලනවා. මට ඇවිදින්න බෑ තාත්තත් බය හිටියා මම ලෙඩෙක් විදිහට මෙහෙම ඉඳීද කියලා සරමක් විතරයි මට අඳින්න පුළුවන් කලිසමක් අඳින්න බෑ මගේ මෙතනින් බටියක් දාලා කැනිවල දෙකක් දාලා කැටීටයක් ගහලා මෙතෙන්ටත් බටියක් දාලා තමයි ලේ ටික අරන් දාන්නේ එතන පිරෙන ලේ ටික මෙයාව අම්මා මෙයාට කතා බහ කරලා මම කොයි වන්නෙම පා මොකද දැනගන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ හොම්මම අපි දෙන්න පොඩ්ඩක් මෙයාත් උනා මෙයා ගේම ඇතෑරියම නැහැ ඒක මාර්ගෙල්ලෙක් මෙයා මම ගෙතරින් ඇගින් අහලා ඉන්නද වා ඉවර මම බද චුට්ට බයි කියන ඊට පස්සේ අපි දෙන්න ඒ වෙද්දි ලස්සන සින්දුවක් හදලා තිබ්බා කසුන් සත්සරයි ආශාන් ෆර්නෑන්ඩෝයි මට සින්දුවක් හදලා තිබ්බා ඔබ වෙනුවෙන් කියලා මා දන්නේ ආදරේ ගැන විතරයි මගේ ජීවිතේ මගේ ජීවිතේ වෙනස්ම කරපු ගීතයක් මගේ හිට්ම සින්දුව තමයි ඒක ඉතින් ඒ සින්දුවට වීඩියෝ එකක් කරන්න සත්සරය කිව්වා මල්ලි මේකට පූජනීය ඕනෙමයි කියලා මං කිව්වා අයියේ මේ මම මේ සර්ජරියක් කරලා විද ගන්නත් බැරුව ඉන්නේ මාර්ගෙට සුව වෙන්න කියලා මං සුව වුණා අයියේ මාස ගාණක් ඇඳේ ඉඳලා කෙලින් වෙලා ඊට පස්සේ නැගිටලා එක්සර්සයිසස් කරලා මම යම් තාක් දුරට ආවා අදටත් මම සාමාන්‍ය මිනිස්සෙක් වගේ 10 ගුණයක මහන්සියක් වෙහෙසක් දරන්න ඕනේ මේ විදිහට කතා බහ කරන්න හිටන් ඉන්න බව. ඒක පෙන්වන්නේ නෑ මං කාටවත්. මම වේදිකාවේ නටද්දී දඟලද්දී සින්දු කියද්දී මට අමාරු මේ කොරවෙන් එකයි නෑ එකයි තියෙන දඟලද්දී දුවද්දී අපිට දෙකක් තියෙනවානේ මේ එකයි නෙරිදෙන්නේ. මම මේක අල්ලගෙන ඉන්න පෙන්වන්නේ නෑ මගේ
ෆෑන්ස්ලා මගේ රසිකයෝ නටන විනෝද වෙන කිසි කෙනෙක්ට පෙන්වන්නේ නැහැ මම අමාරුවෙන් ඉන්නේ කියලා මම කාගෙන වැඩේ කළා තමයි එළියට ගිහිල්ලා අල්ලන් ටියක් කළා ඉඳලා හරි ආයි යනවා කියලා සින්දුවක් කර කියන්නේ. ඒ වගේ ඒක අදටත් මගේ තියෙනවා. ඉතින් දැන් මේ සින්දුවේ වැඩේදී සත්සරයක් ගුවා මල්ලි සින්දුවට මෙයාවනේ ඒ වෙද්දි මන් ටිකක් යම් තත්දුරට සුව වෙලා ඒත් දඟලි ලොකුවට බෑ. හරි කරමුකෝ කියලා එන්න කිව්වා. දැන් ආවට පස්සේ මෙයාටත් දැන් මාර ආසයි මාව දකින්න මටත් ආසයි මෙයාව දකින්න මට දුකයි. හම්බෙච්ච වෙලේ ඉඳලා අපි දෙන්නගෙත් ඇස්සල කඳුළු අපි දෙන්න හරිම සෙන්ටිමෙන්ටල් වෙලා හරිම සංවේදී වෙලා උදේ ඉඳලා හවස වෙනකන් මුළු සින්දුවම ෂූට් කරලා ලස්සනට හවස් වෙද්දී අපි දෙන්න කතා කරන්න පටන් ගත්ත ටිකක් ඊට පස්සේ ආයෙත් ඒ ආදරේ ඒ විදිහටම අලුත් වෙලා 2025 වෙන්න කසාද බැඳලා අද මෙහෙම ඉන්නවා මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉතින් ඇත්තටම අද කාලේ ඉන්න ගැහැණු ළමයි නිලියෝ නෙමෙයි ගැහැණු ළමයි සියලුම ගැහැණු ළමයින්ගෙන් බලද්දී ඒ වගේ ගැහැණු ළමයි මේ වගේ ගැහැණු ළමයි ඉන්න එක ගැන තාමත් මේ වගේ කට්ටිය මේ වගේ ආදරවන්තයින් ඉන්න එක ගැන මට පුදුමාකාර සතුටක් මට හිතා ගන්න බැරි ගැම්මක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ කෙල්ලෝ නැති තරම් අද කාලේ මේ වගේ කමිටඩ් මේ වගේ සෝරි වගේ සුළු කතාවන මේ ඇත්තටම ඒ වගේ කට්ටිය නෑ හැමෝම ෂෝට් කට් හොයන හැමෝම ජීවිතේ ඉක්මනින්ම ගේමක් ගහගෙන ඉක්මනින් තමන්ගේ පෙම්වතාව අතහැරලා ගේමක් ගහගන්න පුළුවන් ලෝකයක් හොයන තැනක මේ වගේ එක හිතින් එක විදිහට ආදරය කරන කෙල්ලෙක් ගැන මට මාර ආඩම්බරයි මගේ වයිෆ් වෙච්ච එක. නිහඬ වහගෙන හිටියා පූජනී අන්තිම වචන ටික එහෙව් කැපකිරීමක් එහෙව් දරා ගැනීමක් ඔව් වෙනුවෙන්ම ඔබ වෙනුවෙන්ම මං ඉන්නවා කියලා හිතාගෙන හිටපු හැටි මාරයි hats off මට කියන්න ඔව් ඔබ වෙනුවෙන් කියනවා එන්න එපා ලං වෙන්න එපා කියලා ඔබ හරියට දන්නේ නැහැ ඒක දරාගත් හැටි ඊට පස්සේ කරපු කැපකිරීම අපිට කියන්න ඒ කියන්නේ අයියේ දැන් ඔය ප්‍රශ්නේදී මම මුලින්ම දන්නේ නැහැ මෙයායි මගෙන් ඈත් වෙන්නේ කියන එක මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මෙයාට මෙහෙම අසනීපයක් තියෙනවා. එහෙම මොකුත් දන්නේ නැහැ. හැබැයි මගේ බර්ත්ඩේ එක තිබුණේ ජූනි මාසේ 3 වෙනිදා. ඊට පස්සේ තමයි මෙයාට බඩේ අමාරුවක් ඇවිල්ලා එහෙම ගිහලා චෙක් කරේ. හැබැයි ඊට පහුවෙන්දත් අර කිව්වා වගේ ගල් කියන එක තමයි මෙයා මට ඇවිල්ලා කිව්වේ. ඒ වෙනකනුත් අපි හොඳට හිටියා. ඊට පස්සේ දැන් මෙහෙම ප්‍රශ්නයක් වෙලා කියලා මට මැදකදී ආරංචි වෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා බලනකොටත් අයියේ මෙයා කැතීට දාලා කාමරේ ඉන්නවා. හැබැයි අර විස බීජ නිසා එහෙම ළඟට යන්න හොඳ නැහැනේ. ඉතින් කාමරේ ගාවට ගිහිල්ලා කාමරේ දොරෙන් ඔළුව දාලා විතරයි මෙයාව දකින්නේ. ඒත් එක්කම අර අඬාගෙන මං හැමම යනවා. ගියාට පස්සේ දැන් අම්මා වුණත් බලනවා දැන් ඒ කාලේ අපි හතර කස්තුරි සංගීත් මෙයා මම අපි හැමෝම හොඳම යාළුවෝ. ඉතින් අම්මලා දන්නේ නැහැනේ අපි අතර ඒ දෙන්නගේ අපි දෙන්නගේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. ඉතින් යාළු වෙච්ච මුල් කාලේනේ. ඊට පස්සේ අම්මත් බලලා තිබුණා ඇයි ළමයා ඉච්චර දුකින් ගියේ එහෙමත් කියලා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ ආයේ ඒ තමයි මම මෙයාව මාස 3කින් පස්සේ ආයේ දකින්නේ. මම මෙයාව දකින අන්තිම දවසේ ඒ කාලවකවානුවේ එදා තමයි වුණේ. ඊට පස්සේ මට මෙයාව කොහෙන්වත් දකින්න හම්බුනේ නැහැ. සෝෂල් මීඩියාත් මට මෙයාව බලන්න නැහැ. මම බ්ලොග් කරලා මට කතා කරන්නවත් කිසිම විදියක් නැහැ. ඊට පස්සේ සර්ජරි එකක් වෙනවා. ඔක්කොම ටික මම දැනගෙන හිටියා. හැබැයි දැන් මට ඔක වෙලාවෙ මෙයාගේ ළඟ ඉන්න බෑනේ. ඉතින් දැන් මගේ පැත්තෙන් කතන්දරේ මාස 3ම අඬනවා. මාස 3ම අඬනවා, කල්පනා කරනවා. ඇයි එහෙම වුනේ මොකද්ද මගේ අඩුපාඩුව ඒ වගේ හිත හිටියා. ඒ කියන්නේ මගේ ඔළුවෙත් නැහැ අයියේ කිඩ්නි ඉෂුව එකක් කියන්නේ මෙච්චර දරුණු දෙයක්ද එහෙම නැහැ. මොකද මගේ වටේ හිටපු කට්ටියට එහෙම අත්දැකීමක් තිබුණ නැති හින්දා ඒක අපිට වෙනකන් අපි දන්නේ නැහැ මේක කොච්චර දරුණුද මේකට කොහොමද මූණ දෙන්නේ මේ වෙලාවේ කියලා. ඉතින් අර මමත් ඒ වෙද්දිත් ඉතින් අයි මට අවුරුදු 21ක් වගේ මං හිතන්නේ ඕනේ යාළුවෙක් මගේ අවුරුදු 21ක් වගේ මට තේරෙන්නෙම නැහැ කිසි දෙයක්. ඊට පස්සේ අපේ අම්මා බලනවා මොකද්ද මේ වෙලාව තියෙන්නේ මම අඬනවා. ඊට පස්සේ පසු කාලිනව මම දැනගන්නවා මෙයා අපේ අම්මට කතා කරලා තියෙනවා. මෙයා අපේ අම්මට කතා කරලා කියලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නිසා තමයි මම මෙහෙම කරන්නේ. ඒක නිසා මං ගැන වැරදියට හිතන්න එපා. හැබැයි මෙයා ඒ කිසි දෙයක් මට කිව්වේ නැහැ. මාව ඈත් කරන්නේ මගේ හිත රිද්දලා. ඒ කියන්නේ මට මෙයා මගේ හිත රිද්දුවොත් මට මෙයාව එපා වෙයි දෝ කියන එකකින් තමයි මෙයා මාව ඈත් කරන්නේ. ඊට පස්සේ ওই විදියට මාස 3මයි ඇඬුවා ඇත්තටම. මාස 3 මණ්ඩලා කන්නේ බොන්නේ නැහැ සමහර වෙලාවට මං. අපේ නංගිල මගේ ළඟට වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට බයයි මම මොනවා හරි එහෙම නරක දෙයක්වත් කරගනීද එහෙම කියලා ඒගොල්ලන්ට බය හින්දා මගේ ළඟට වෙලා හිටියා. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඇත්තටම මේ හොඳ යාළුවෙක් හිටියා මට චවෝදි කියලා. එයා තමයි ගොඩක් වෙලාවට මේ
අදටත් එයා ඉන්නවා. එයා ඇත්තටම කියන්න ඕනේ ෆෑන් කෙනෙක්. මට හම්බෙච්ච අපි දෙන්නට හම්බෙච්ච ආදරණීය ෆෑන් කෙනෙක්. හැබැයි යාළුවෙක් වගේ ක්ලෝස් වෙලා ඒ කාලෙදී මේ මොකද එයා දැනන් හිටියයි මං ගැන මෙයා ගැන අපි දෙන්නගේ විදිය ගැන දැනන් හිටපු හින්දා එයා වුණත් කැමති වුණේ ඇයි එකපාරට මෙහෙම දෙයක් හින්දා මෙහෙම වෙන්නේ කියලා. එයා වුණත් අර එයා තමයි මගේ හිත හරියට හැදුවේ යාළුවෙක් විදියට නිතරම මාත් එක්ක කෝල් කරලා ඒ විදියට කතා කරගෙන ඉතින් මම එයාටත් කියනවා චුට්ටක් වෙලා බලන්න ගයන්න මේ වෙලාවේ මොනවද කරන්නේ යාට කොහොමද සෝෂල් මීඩියා වල බලලා මට කියන්න. එහෙම එයාලා තමයි මට උත්තර දුන්නේ. මම ඒ දේවල් අහගෙන තමයි මෙයාගේ කතාව හදාගත්තේ මගේ පැත්තේ. පසු කාලේනේ මට කිව්වා වගේ මාස 3ක් මට මාස 3ක් ගිහිල්ලත් මට හිතෙන්නේ නෑනේ එයා ඇයි කොහොම හරි අවංකයිනේ එයා ඇයි එහෙම කියලා තමයි මට හිතෙන්නේ. මාස 3කට පස්සේ අර කිව්වා වගේ ඔබ වෙනුවෙන් සින්දුවල් සත්සරයියා කියලා පූජනීයවම ගන්න ඕනේ කියලා. දැන් මෙයාව හම්බ වෙනවා මට කාලෙකින්. ඊට පස්සේ හම්බ වෙනකොට දැන් හිතා ගන්න බෑ මොනවා කතා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඔයාට කොහොමද අහන්නද ඔයාගේ ලෙඩේ කොහොමද අහන්න මොකක්ද මාස 3ක් හිතන්න ගියේ. දේවල් ගොඩක් හිර කරගෙන ඉඳලා මාස 3කදී දැන් මට ඔය එක තප්පර ගාන ඇතුළේ එක විනාඩි ගාන ඇතුළේ මාස 3ම ගැන කතා ගන්න බෑ. ඉතින් කොහොම හරි අපි දෙන්න හිමීට එදා දවසේ සෙටල් වෙලා ඊට පස්සේ අර සීන්ස් වල තියෙනවනේ දැන් හග් කරන්න තියෙනවා ඒ ආදරෙන් ඉන්න තියෙනවා. ඉතින් ඔය අතරේදී අපිට නොදැනීම ආයමත් ඒ ආදරේ අලුත් වුණා එදා දවසේම. ඊට පස්සෙත් මෙයා මාව මෙයාමයි ගෙනල්ලා ඩ්‍රොප් කරේ ගෙදරදී. ගෙදරට එනකනුත් අපි දෙන්න කතා කරනවා. අයි දෙන්නට මාස 3ක දේවල් කතා කරන්නේ. ඊට පස්සේ මටත් දැනුණා මාස 3ක් මෙයා මාව ඈත් කරලා හිටියට නැහැ. මෙයාත් මං ගැන හොයලා බලලා තිබ්බා එහෙම් මෙහෙන්. මමත් සෑහෙන මෙයා ගැන හොයලා බැලුවා. ඉතින් ඊට පස්සේ ලෙඩ ඉඳගෙනත් මගේ ඔළුවේ දුවන්නේ මෙයා ගැන. මට කියන්නේ මම ඇත්තටම සෑහෙන ආදරේ පූජනීයට. 2017ට පස්සේ මම 2019 තමයි මට පූජනීය හම්බෙන්නේ. මම 2017 තමයි මගේ ඊට කලින් ආදරේ නවති. එහෙම තනිකඩ විඳලා තමයි මට මෙයා හම්බුනාට පස්සේ මෙයාගේ විදිය අපි දෙන්නගේ වයස් පරතරෙත් එක්ක මෙයා මට ගොඩක් පොඩි අවුරුදු 6ක් බාලා. ඒකට කියන්නේ ලොකු ගාන නෙවෙයි අවුරුදු 6ක් බාලා. අර මම මෙයාට මේ ලොකු අයියා කෙනෙක් වගේම හිටියේ. මට මෙයා හරිම උරතල් හරි දේවල් කියලා දෙන්න පුළුවන්. හරි හොඳ හරිම මාර කැරක්ටර් එක ලස්සනට හැමදාම බේර ගන්න ඕනේ කියන තැන මෙයාගේ ඔළුවේ හැමදාම තිබ්බා. කැරක්ටර් එක කවදාවත් මම කැත කරගන්නේ නැහැ කියන එක මෙයාගේ හැමදාම ජීවිතේ තිබ්බ දෙයක් තමයි. ඒක එයාගේ මම හිතන්නේ ජීවිතේ අර මෝරල් කෝඩ් එක තමයි කැරක්ටර් එක තියාගන්න ඕනේ කියන. ෂෝට් කට් හොයලම නැහැ. එකම ෂෝට් කට් එක මම එයාට හම්බෙච්ච. ඒකත් වාසනාවන්තයි මම ශේත්‍රයට අඩිය තියෙනකොටම මට මෙයාව හම්බ වෙනවා. අර සමහර වෙලාවට අපි හිතන්නේ නැතුව අපිට නොදැනී අපේ ජීවිතේ නාස්ති වෙලා යන තැන් එන්න පුළුවන් නේ. ඉතින් මං හිතනවා මං හරි වාසනාවන්ත ගෑනු ළමෙක්. අර මම හිතන් හිටපු විදියටම ජීවිතේ පටන් අරගෙන ඉස්සරහට ගෙනියන්න හම්බ වෙච්ච හින්දා. මම මේ අහගෙන නිහඬව බලාගෙන හිටියා බාහිරින් දකින්න ජීවිත අතරේ ඒවා ඇතුලේ මොනතරම් අභ්‍යන්තර කාරණා තියෙනවද උඩින් රීඩ් කරන්න යන්න මෙපා කාවුවා. ඇතුළාන්තයේ දකින්නකන් ඉවසගෙන බලාගෙන ඉන්න. හොඳම උදාහරණේ මේ ආදර සුන්දර ලස්සන කපල් එක මොනතරම් අභියෝග ජයගෙන ජීවිතේ ඉස්සරහට යනවද. වසර 6ක ආදර කතන්දරය මොනතරම් හැලහැප්පෙලි අතරේ එන්නේ නැද්ද. ජීවන මන්තලාවේ බාධක ඒ වගේම මේ කියන රෝගී තත්ත්වයන් ඒවායි ජයගෙන මොන අපූර්වත්වයක් විඳින්නේ නැද්ද. කවදාවත් නොකිය කතාව අද ගයන් පූජනී ඔබට දිගහැරියා. රැඳී සිටින්න කැෆේ ආර්බිත් ඩියාරෝ වෙතින් වටින තෑග්ගක් දිනා ගන්න පුළුවන් පූජනීගේ උපන් අවුරුද්ද කියලා. හරිද? ඒක කියන්න රැඳී සිටින්න. Cafe R with Diaro. Cafe R with Diaro. අන්තිම විනාඩි කිහිපයට ඇවිදින්න ඉන්නේ. මතක් කරන්න ඔබට කමෙන්ට් කරන් යන්න තෑග්ගක් දිනා ගන්න පුළුවන් පූජනීයගේ උපන්න අවුරුද්ද. පූජනී. ගය. අම්බල තාත්තලා ගැන කතා කරමු. ආදරණීය තාත්තා ඊට පස්සේ අම්මා මම දන්නේ පූජනීයගේ
අම්මා තාත්තාගේ විස්තර ගන්න පටන් ගමු. මේගොල්ලෝ ආදරය ළඟ හිටපු හැටි. දැන් අර මගේ ඇස් දෙකට සාමාන්‍යයෙන් කඳුලක් එනවා. මෙයාගෙත් එහෙම හරිම අඩුයි. දැන් ආපෙකත් හරි පුදුමයි. මොකද මෙයාත් අර කිව්වා වගේ හරිම ඊර කරන් ඉන්න ඒක කාටවත් එයාගේ අඩුපාඩුවක් ලෝකෙට පෙන්නන්න දෙන්නේ ගයන් ඔබ කිව්වා වගේ කිව්වා. ඒ කිව්වේ බ්‍රේක් එකේ. සරි මම කියලා ඉන්නම්. පූජනීය කිව්වා අයියේ මම කඳුල එළියට දාන්නෙම නෑ. මට නමුත් අද දරා ගන්නම් බැරි වුණා කියලා. හරි ගයන්. ඒ වගේ තමයි මට සාමාන්‍යයෙන් ඇස් දෙකට කඳුළු එන්නේ මගේ තාත්තා මතක් වුණාම ඇර මට වෙන කිසිම හේතුවක් නිසා එන්නේ ඇස් වලට කඳුළු. තාත්තා මතක් වෙච්ච වෙලෙන් ටක් ගාලා මට ඒ දේ වෙනවා. ඉතින් එදා අපි දෙන්නගේ පෝරුවේ චාරිත්‍ර කරද්දි දැන් මට ලොකු අඩුපාඩුවක් තිබ්බා. මගේ මාමා ජනත් මාමා තමයි මට හිටියේ. මෙයාගේ අම්මයි තාත්තයි මගේ අම්මයි ආවා. ඒතර මම සංවිධුණා එතනදී ඇත්තටම මේ තාත්තා මගේ නෑනේ මගේ වෙඩින් එක දවසේ මම ඒක දකින්න පොඩි වාසනාවන්තකමක් මගේ තියෙනවා. මගේ තාත්තාත් හිටියානම් මෙතන මගේ හොඳම යාළුවත් හිටියානම් කියලා මට හිතුණා. නමුත් අපේ දෙමාපියෝ මෙයාගේ නිසා මගේ දෙමාපියෝ හැමෝම අපි දෙන්නව ලස්සනට හදලා දිනනවා. ඒ කියන්නේ අපි දෙන්නට හොඳට කියලා දීලා තියෙනවා. නරකත් අපිට කියලා දීලා තියෙනවා. කරන්න ඕනේ නැති දේවලුත් අපිට කියලා දීලා තියෙනවා. නිහතමානීකම සහ පාඩුවේ ඉන්න එක අපි දෙන්නට හොඳටම කියලා දීලා තියෙනවා. ඉතින් කාටවත් බරක් වෙන්නේ නැති වෙන කාටවත් කරදරයක් නොවෙන්න අපි දෙන්නා වෙඩින් එක කරේ අපේ දෙමාපියන්ටත් කරදරයක් නොවෙන්න ඒගොල්ලන්ටත් කිසිම අඩුපාඩුවක් නොවෙන්න ඒගොල්ලන්ගේ ලොකු සහයෝගයක් අපිට ලැබුණා අපේ වෙඩින් එක සාර්ථක කරගන්න සහ අපේ අපේ ජීවිතේ අපි දෙන්නගේ සාර්ථක කරගන්න හැමදාම අපේ දෙමාපියන්ගෙන් ඒ ආශිර්වාදය ලැබෙනවා. අම්මයි තාත්තයි පූජිගේ අම්මයි තාත්තගෙනුත් එහෙමයි මගේ අම්මගෙනුයි මගේ තාත්තගෙනුයි දැන් මට ඉන්න මගේ සහෝදරිය දුලාරි. ඉතින් අක්කත් ඒ හැම දෙනාම අපි දෙන්නට ඒගොල්ලන්ගේ උපරිම දේ කරනවා. අපි දෙන්නගේ දියුණුව වෙනුවෙන් අපි දෙන්නට ඒ අවශ්‍ය නිදහසද අපි දෙන්නට ඒ අවශ්‍ය යුතුයකම්ද ඕන හැම දෙයක්ම ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා. අපිත් ඉතින් ඒගොල්ලොත් එක්ක ඒ විදිහට ඉන්නවා. පූජනී යමක්වත් කියන්නේ ගැන කෙටියෙන්. ඔව් ගොඩක් දේවල් මෙයා කිව්වා. ඇත්තටම අයියේ මේ අර වෙඩින් එක වුණත් අම්මට දැන් සමහර වෙලාවට අපි දකින්න සම්ප්‍රදායික අම්මයි තාත්තයි දෙමාපියෝ තමයි ගොඩක් වෙලාවට මේ දේවල් කරන්නේ. ඒකට අපි ඒකට අනුව හැඩ ගැහෙනවනේ. අපි දෙන්න එකතු වෙලා නෑ අම්මලා තාත්තලා නිදහසේ ඉන්න. දැන් ඕගොල්ලන් අපි වෙනුවෙන් මහන්සි වුණානේ කියලා අම්මලා තාත්තලාට ඉන්න දීලා අපි හැමදේම ලෑස්ති කරලා අම්මලාට තිබුණේ එන්න. ඇත්තරම මේ කියන්න ඕනේ අයියේ මානසික නිදහස තමයි ගොඩාක්ම වටින්නේ අපිට. ඉතින් මගේ අම්මා මගේ තාත්තා ඒ වගේම මගේ නංගිලා දෙන්න ඒ දෙන්න නියුන්නු අයියා දන්නවා මං හිතන්නේ. ඉතින් අයියලගේ අම්මා එතකොට අක්කා මේ හැමෝම අපිට ගොඩක් උදව් කරා අපේ වෙඩින් එකේ වැඩ කරගන්න වගේම අදටත් විශේෂයෙන්ම අක්කව මතක් කරන්න ඕනේ. මොකද අක්කා තමයි තනියම පුදුම විදියට අයියේ සෑහෙන මහන්සි වුණා. මේ අපි දෙන්නගේ ඊළඟ දවසේ පෝරු චාරිත්‍ර වලට අවශ්‍ය වැඩ කටයුතු ඉඳන් අපි දෙන්න හනිමුන් එකට පිටත් වෙන තැනට වෙනකන් අපේ බෑග් එකේ ඉඳන් තනියම රැලි වෙනකන් ලෑස්ති වෙලා ආයා තනියම ගිහිල්ලා බඩමුට්ටු අරගෙන එහෙම අර අපිට ස්ට්‍රෙස් එකක් දෙන්නේ නැති වෙන්න එයා පුදුම විදියට උදව් කරා. ඉතින් අම්මලා තාත්තලාත් ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට උදව් කරා. ඉතින් ඇත්තටම අර හැමදාම කියන වගේ මානසික නිදහස තමයි වැදගත්. මොකද මානසික නිදහස නැති වුණොත් හරිම අමාරුයි අය ජීවිතේ ගෙනියන්න. ඒක මාරම ලොකු එක කියන්න තේරෙන්නේ නැති තරම් අමාරුයි. ඉතින් වෙඩින් එක දවස්වල ඒ මානසික නිදහස තිබුණාද? ඇත්තම කියන්නද? නෑ මට මං පොඩි ඒවා මේ ඉසව් දන්නවනේ. ඔය ඇවිල්ලා අපි හොඳම හිතවතෙක් නේ ළඟම සහෝදරෙක් නේ දැනගන්න බෑ. පොඩ්ඩක් කියමු අපි. සුරංගනා ලෝකයක් නෙවෙයි කියලා පෙන්වන්න බෑ. ඇත්තටම එහෙම නෑ. ඉතින් අපි දෙන්න දවස් 3-4කට කලින් රණ්ඩුත් වුණා අපි දෙන්න. ඉතින් එහෙම තමයි ජීවිතේ. එහෙම කියලා ඉතින් අපිට කිසිම අඩුපාඩුවක් උන්නේ නෑ. ඒ කියන්නේ පොඩි දේවල් වලට ඒ දේවල් වෙන්නේ. ඉතින් වෙඩින් එක සාර්ථක කරගන්න අපි උපරිම උත්සාහයක් දැරුවා. අපි දෙන්නගේ තිබ්බ නොගැලපීම් ගලපගෙන මාර පීඩනයක් නේ. ඒ කියන්නේ ලේසි නෑ වෙඩින් එක මාර පීඩනයක්. ඉතින් මේ පීඩනේ තනිකරම අපි දෙන්න අපේ ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් හිටියා අපේ විකුම් කියලා අපේ ආදරණීය සහෝදරයෙක්. එයත් මගේ සහෝදරියත් අපේ පවුලේ කට්ටියටත් අපි අර කිව්වා වගේම දැන් මම වෙඩින්ස් වලට යන නිසා මම දන්නවා නූතන පරම්පරාව ගොඩක් වෙලාවට තමන්ගේ දෙමාපියන්ට තමයි දෙන්නේ මුළු වැඩේම හැන්ඩල් කරන්නේ. අපි දෙන්න එක කරේ නෑ අයි. අපි දෙන්න මුළු වැඩේම අපි දෙන්නගේ අතට ගත්තා. අපි දෙන්නට ඕන විදිහට අපි කරන්නේ කවුරුත් අඩුපාඩු කියන්න බෑ. කැමති නැත්නම් කරන්න දෙයක් නෑ. ඩීල් with it. can't help it. කියලා තමයි අපි කිව්වේ. මොකද මේ අපි දෙන්නගේ මෙයාට ඕන දේ මෙයා කරේ. මෙයා බ්‍රයිට් නේ. බ්‍රයිට් වුණා අවුට්ඩෝර් වෙඩින් එකක් ගන්න අපි මහා ලොකු වියදම් කරේ නෑ අයි. අපිට එහෙම මහා ලොකු සල්ලිකුත් නෑ. අපි ඊට වඩා අනාගතයට ඉන්වෙස්ට් කරන්න තමයි කැමති. ඉතින් අපි හරිම සරල charm අර මෙයා කැමති එලිගන්ට් ලුක් එකක් ගන්න ඕනුනේ මෙයාට.
ඉතින් ඒ අපි ගත්ත වෙඩින් එක මම හිතන්නේ ලංකාවේ ඕනම කෙනෙක්ට ඒ විදිහට වෙඩින්ස් ගන්න පුළුවන්. හරිම සරලයි මේ මිලියන ගණන් කෝටි ගණන් වියදම් කරන්න ඕනේ. ඒ කැමති කට්ටිය කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ පරිසරයත් එක්ක ඒක ඉෂුවක් නේ ඒක කරන්න ඕනේ. තමන් විනෝද වෙන විදිය වෙනස්. නමුත් අපි දෙන්න හරිම සරල විදියට ඒක මම හිතන්නේ කට්ටියත් හොඳ කැමති වෙලා තිනවා. ඒක කරා. ඉතින් ඒකේ ලොකු කම්පේන්නන්නවත් අපිට උමනාවක් තිබ්බේ නෑ. ඒකේ අඩුපාඩු තිබ්බත් ඒක අපිට අඩුපාඩුවක් උන්නේ අපි දෙන්නට ඒ අඩුපාඩු. එහෙම දෙයක්ම අපි දෙන්න හිතපුවටත් වඩා ලස්සනට වුණා. ඉතින් අර වෙඩින් එකට කලින් ප්‍රෙපරේෂන්ස් වලදී ප්‍රී ප්‍රොඩක්ෂන් වලදී පොඩි අඩුපාඩු වුණාට අපි දෙන්න පොඩ්ඩක් කියලා හැප්පීම් වුණාට ප්‍රශ්නාවට වෙඩින් එක දවසේදී සේරම දේවල් මැකිලා ගිහිල්ලා හොඳම දේ වෙඩින් එක දැන් ෂූට් එකට වහිනවා. එළිය වහිනවා මේ අවුට්ඩෝර් ෂූට් එක හොඳටම වහිනවා. දැන් මේ මනමාලි වඬන්න නැතුව බේර ගන්න ඕනේ මම දැන්. ඒකත් මම කොහමද මේව කරනවා දෙයියන්ට කී කිටි අනේ දැන් ආයන්න මේක අපි කරන්න ඕනේ මේ අපි දෙන්නගේ ජීවිතේ අපි දෙන්න නම් ඔක වැස්සක් විදිහට හිතන්නේ සමහර මිනිස්සු හිතයි මේක වැරදි මේ බාධාවක් කියලා හිතන්න පුළුවන් මේ අපි දෙන්න කසාද ජීවිතේට. ඉතින් ඒවා පොල් ගෙඩියයි ඔය එක දේවල් මිනිස්සු හිතනනේ උනොන්ට අපි නම් ඒවා ඇත්තට ගණන් ගන්නෑ. ඇත්තට වැඩකුත් නෑ ඒවා ගණන් ගන්න. ජීවිතේ කියන්නේ ඒවා වැඩක් නෑ මම අපි දෙන්න පොල් ගෙඩියවත් වැස්සවත් පොල් ගෙඩියවත් නෙමෙයි ජීවිතේ කියන්නේ. ඔව් පැහැදිලි. ගොඩක් වෙලාවටයි වැඩිහිටියෝ එහෙම තමයි. සමහර කියන්නේ අපි වැඩිහිටියෝ කියලා අදහස් කරන්නේ මේ අපේ දෙමව්පියෝ නෙමෙයි විතරක් නෙමෙයි. සමස්ත වැඩිහිටි පරම්පරාවම ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් විශ්වාස කරනවා. දැන් අපි හරි බයයි කවුරු හරි නෑදෑ වැඩිහිටියෙක් හරි මේ වැස්සකට මොන හරි කියයිද කේක දේවල් අපි දෙන්නට හිතන හැබැයි ඇත්තටම කියන පිටත් උනේවත් නැකතට නෙමෙයි. පිටත් වෙන වෙලාව හවස. අපි දෙන්නගේ හදිසියට කියන්නේ ඇත්තටමයි හරි මහන්සි. හරිම මහන්සි කියන්නේ අර ලොකු ක්‍රවුඩ් එකකට මූණ දීලා මේක මේ මාස ගානක ඉඳන් අපි ලෑස්ති වෙන එකන්නේ. එකම දේ මට නිකන් හරිම අමාරුයි ඇඳුම් පැළඳුම් හිර වෙලා අන්තිම මොහොතේ ඒ අපිට තිබ්බ හදිසියටම අපි කලින්ම පිටත් වුණා ඇත්තටම. ඉතින් ඔය ඒකට පොඩි එකක් එකතු කරන්නම් වෙඩින් එකට යන්න මට නැකතට ගෙදරින් එළියට බහින්න තිබුණ වෙලාවේ මම වොෂ්රූම් එකෙන් එළියට බැස්සේ. හැබැයි හොඳටම ඉන්නවා. ඒක නම් ඇත්තයි. සාමාන්‍යයෙන් දැන් වෙඩින් එකේ ඇත්තම කියනවනේ මෙයා තමයි මට ගොඩක් වෙලාවට කියන්නේ ඒ වෙඩින් එකේ මූල්‍යම වැඩ කටයුතු ටික සම්පූර්ණයෙන්ම මෙයා තමයි වැළුවේ. ඒ අතින් අර ඒක කොහොමද ඒක වෙන්නේ වෙඩින් එක වෙන්නේ වෙඩින් එකේ එක ෂූට් එකක් ප්ලෑන් කරනවා නම් ඒකේ මෙයාගේ ඇඳුම ඔළුවේ ඉඳන් කකුල් දෙකට වෙනකම් කොහොමද වෙන්න ඕනේ මං කොහොමද වෙන්න ඕනේ අනිත් අය කොහොමද වෙන්න ඕනේ ඩෙකෝස් කොහොමද දෙන්න ඕනේ කැම කොහොමද තියෙන්න ඕනේ ඔය හැම දෙයමයි මං තමයි බැලුවේ. අර කිව්වා වගේ විකුම් අයියාගේ වෙඩින් ප්ලෑනර්ට මම තමයි අදහස් දෙන්නේ. එයා ඒ ටික ක්‍රියාත්මක කරනවා. මෙයා දන්නේ නැහැ වෙඩින් එක වෙලේ උදේ යනකනුත් නම් කලින් දවසේ රෑ අහන නංගි මම මොකද හෙට අඳින්නේ. එහෙම අපි මේ වෙඩින් එක දවසේ මට මගේ බෑන්ඩ් වෙඩින් දෙකක් ඇවිල්ලා. දෙකට යන්න බෑනේ මම කොහමද මම ගියේ නෑ. දැන් ඒ ඊට කලින් මාසවල දැන් අපි හම්බ කරන්නේ ඇත්තටම කලාවෙන්. අපි ලොකුවට මේ අපිට වෙන බිස්නස් නෑ. දැන් මම ෂෝට්කට්ස් හරිම අඩුයි අපිට ෂෝට්කට් නැත්තර. ඉතින් මගේ තාත්තටම ෂෝට්කට් තිබ්බෙම නෑ. අපි කාලා බීලා ඇඳලා බැලලා මම යක්කයි ජාත්‍යන්තර පාසල් වලට ගියේ තාත්තගේ කඳුලින්ම ගියේ කිරිමුදුරලේ පාවි ගියාවේ මාපැතුලෝක ඔය සින්දු හින්දා මිසක් වෙන කිසිම ව්‍යාපාර කළා නෙමෙයි. එයා වෙන වැරදි හෝ හොඳ ව්‍යාපාර කළා නෙමෙයි. එයා කරේම ගීත ගායනා කරන. සමහර ප්‍රසංග වලට ගිහිල්ලා මේ සල්ලි හම්බෙන්නේ නැතුව ගෙදර එනවා. අම්මට කියන්නේ හම්බුන්නේ නැහැ කියලා. ඒ වගේ ඊට කලින් මාසවල මම කරේම ගීත ගායනා කරන එක. මම ප්‍රසංග වේදිකාවේ වෙඩින්ස් එක්ක ටුවර්ස් මම ගෝ නංගි මම සල්ලි ටික හොයන්න. ඔයා වැඩේ කරන්න මට පොඩ්ඩක් සහභාගී වෙන්න බැරි වෙයි ඔය දේවල් වලට. හැබැයි මට බෑ මේ පැත්ත ඇත්තට මෙයා තරම් මෙයාට ඒ කලර් මැචින් ඒ ෆැෂන් පැත්තද ඒ අයිඩියාස් මට හිතන්නත් බැරි දේවල් මෙයා කරලා තිබ්බා. ප්‍රී ෂූට් එකට යද්දි මම දන්නේ මම අඳින්නේ මොකද්ද කියලා. මෙයා තාම වෙන්න මේ ෆිට් ඔන් කරේ මේකට කියලා මට පෙන්නනවා. ඒ වගේ දක්ෂතාවයක් මෙයාට තියෙනවා. අපි දෙන්නා යුනිට් එකක් විතර මේ අර සහයෝගයෙන් මම සල්ලි හෙව්වා. මෙයා වැඩේ කරලා දුන්නා මේ ප්‍රොඩක්ෂන් එක. ඔය විදිහට තමයි අපි වෙඩින් එක ලස්සනට සාර්ථක කරන්න පුළුවන්. බෑන්ඩ් එක ගැන කතා කරපු නිසා රෝඩ්ස් ගැන මතක් කරලෙමු. රෝඩ්ස් වල කොහමද වර්තමානයේ කොහමද කවුරු හරි රෝඩ්ස් කන්ටැක්ට් කරගන්නේ? රෝඩ්ස් අපි ඇවිල්ලා වෙඩින්ස් එතකොට අපි ඇකොස්ටික් බෑන්ඩ් එකක් රෝඩ්ස් කියන්නේ. වෙඩින්ස් කෝපරේට් ඉවෙන්ට්ස් ඒ වගේම ඩිනර් ඩාන්සර්ස් කොන්සර්ට්ස් මේ හැම දෙයක්ම අපි කරනවා. අපි තකින ලංකාවේ අංක එකේ සංගීතවේදීන් අපේ ශාමික ගීශාන්ත් කියන්නේ හොඳම කීබෝඩ් වාදන ශිල්පියෙක් සහ ගායන ශිල්පියෙක් මනෝජ් ෆර්නැන්ඩෝ සෙවනිත් දේවාෂ් රෙහාම් ෂෙහාර ඒ වගේම ලංකාවේ අති දක්ෂ ගායන ශිල්පියෙක් රශ්මිත අභිෂේක පුදුමාකාර දක්ෂ ගායන ශිල්පියෙක්. ඉතින් මේ කට්ටිය තුලා තමයි අපි මේ සංගීත කණ්ඩායම හදාගලා තින්නේ. සංගීතය ගැන අධ්‍යයනය කරලා සංගීතය හදාරලා සංගීත විභාග වලට මුහුණ දීපු
පුදුමාකාර දක්ෂ ටැලන්ටඩ් ගොල්ලෝ ටිකක් තමයි බෑන්ඩ් එකේ ඉන්නේ. ඉතින් අපි දැනට වෙඩින්ස් කීපයක් කරගෙන යනවා. මගේ අපි දෙන්නගේ හෝම් කමින් එකෙත් රෝඩ්ස් තමයි ප්ලේ කරේ. ඒක උගලන්න පුළුවන් 0.7 5 674 832කට කතා කරලා රෝඩ්ස් එක එකතු වෙන්න. කවන්නේ නැහැ නේ එඩ් එක ගත්තට. නෑ මං ගාට නම්බර් එක කියන්න කියලා තමයි කිව්වේ. අපි නම්බර් එක බලා ගන්නත් පුළුවන්. නම්බර් එකත් කිව්වා. තව පාරක් කියමු. 0.7 674 832. Thank you. හොඳයි වැඩසටහන අවසන් කරන්න. කොහොමද ඕගොල්ලන්ගේ යාළුවෝ සර්කල් එක? සමහරුන්ට ගොඩක් යාළුවෝ ඉන්නවා, සමහරු යාළුවෝ ටිකක් ආශ්‍රය කරනවා. කොහොමද දෙන්නගේ යාළුවෝ? පූජනි පටන් ගන්න. යාළුවෝ කියන්නේ අය ඇත්තටම අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ මුල් කාලේ යාළුවෝ ගොඩාක් හිටියයි කියන්නේ. හරියට අපිට වැඩ ඇයි ඒගොල්ලන් එක්ක ඇවිදින්න යන්න තියෙනවා, කන්න බොන්න යන්න තියෙනවා, නිකන් ඉන්නලට ටික්ටොක් කරන්න තියෙනවා. ওই වගේ වැඩ ගොඩ හරියක් තිබුණා ඉස්සර. මොකද යාළුවෝ ගොඩයිනේ හැමතිස්සෙම එයාලත් එක්ක හිටියේ. හැබැයි අය කාලෙත් එක්ක ඕකට හේතු කීපයක් තියෙනවා. කාලෙත් එක්ක අපිත් දියුණු වෙන්න ඕනේ, අපිත් ඉස්සරහට යන්න ඕනේ, අලුත් දේවල් කරන්න ඕනේ, ව්‍යාපාර පටන් ගන්න ඕනේ. මේ දේවල් එක්ක අය යාළුවෝ ටික අඩු වෙනවා. ඒක හේතුව අර ඒ දේවල් වලට ගැලපෙන්නේ නැති කට්ටිය මගෙන් හැලෙනවා. ඒත් අර මං කියන්නේ මේ තරහ වෙනවා කියන එක නෙමෙයි. ගනුදෙනුව ටිකක් අඩු වෙනවා. ඒත් එක්කම සමහර වෙලාවට තියෙනවා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ජීවිතේ ළඟම ඉඳලා හිත රිදවන, අපිව අපහසුතාවයට පත් කරන, අපේ චරිතයට හානි කරන සමහර යාළුවෝත් අපි අතර ඉඳලා තියෙනවා. ඉතින් ඒ අතරේදී ඒ වගේ තැන්වලදී නම් අයියර් මං කිව්වා වගේ මම කෙලින්ම එතනින් එයාත් එක්ක තියෙන සම්බන්ධය අවසන්. මොකද මොකද ගෑ? No mercy කියලා කියන්නේ. No mercy. ඒ කියන්නේ සමාවක් නැහැ. මොකද අය ළඟම ඉන්න යාළුවෙක් අපිට දෙපාරක් හිතන්න නැතුව තමන්ගේ හොඳම යාළුවට මේ වැරද්දක් කරන්න පුළුවන් කියන එකට අය සමාව දෙන්න බෑ. මොකද අපි හොඳම යාළුවෙක් විදියට ආරක්ෂා කරන්නේ තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වයක්. තව කෙනෙක්ගේ මගේ හොඳම යාළුවෙක් හෝ සමස්තම ගෑනු ළමයින්ට සමහර වෙලාවට මෙයා දන්නවයි මට ඒ ළමයින්ගේ චරිතයට හානි වෙන හරි ඒ ළමයි අපහසුතාවයට පත් වෙන හරි දෙයක් වෙනකොට මට ඉක්මනට දුකයි. මට දරා ගන්න අමාරුයි. ඒක මූවි එකක වුණත් වෙද්දි මට මාර ප්‍රෙෂර් එකක් මෙයා ඒක හොඳටම දන්නවා. ඉතින් මම ආස නැහැ. ඒ අනිත් ගෑනු ළමයින්ට මම ප්‍රාර්ථනා කරනවා වගේම මටත් එහෙම දේවල් කවුරුත් කරනවට මම කැමති නැහැ. අර කිව්වා වගේ අංක 1 මගේ පෞල් ජීවිතය අයියේ. මට රඟපාන එක හෙට නැති වුණත් මට ප්‍රශ්නයක් නැහැ. රඟපාන්න අවශ්‍ය නැහැ මං ගෙදර ඉන්නවා. මොකද පෞල් ජීවිතේද තෝරගන්නේ වෙන මොනවද තෝරගන්නේ කියලා ඇහුවොත් අංක 1 පෞල් ජීවිතය. මොකද මෙච්චර කාලයක් මෙච්චර ලොකු ගේමක් ගහලා මෙච්චර අමාරුවෙන් මේ තැනට ආවේ. ඉතින් මේක තව දුරටත් ආදරෙන් ඉස්සරහට යන්නනේ. ඉතින් ඔය ගමනේදී සමහර යාළුවෝ නැති වෙලා අඩු වෙලා ආශ්‍රය ටිකක් අඩු වෙලා අපිට හැදෙනවා අයියේ පොඩි සර්කල් එකක්. ඒ සර්කල් එක ඇතුලේ තමයි අපි දැන් ඉන්නේ. මේ මොහොතේ වුණත් ඒ සර්කල් එක ඇතුලේ වුණත් කවුරු හරි අපි දෙන්නගේ ජීවිතේට හරි නොගැලපෙන දෙයක් කරනවා නම් අයියේ මම එතන මග දාලා යන්නම වෙනවා. ගනුදෙනු මග දාලා යන්නම ෆැමිලි වෙනවා. ලයිෆ් එක වෙනුවෙන් ඕන දෙයක්. ෆැමිලි ලයිෆ් එක වෙනුවෙන් ඕන දෙයක්. මොකද නැත්තම් මිනිස්සු හිතයි මම හරි නපුරුයි එහෙම කියලා. නපුරුයි කියන්නේ අයියේ මම හොඳ මිනිස්සුත් එක්ක මාරම හොඳයි. මාව ආශ්‍රය කරන කට්ටිය දන්නවා. මම හැමතිස්සෙම කියවලා විහිළු කරලා හරි ෆන් එකේ දඟලලා කරලා ඉන්න චරිතයක්. හැබැයි අර වගේ කට්ටියට අයියේ ඒගොල්ලන්ට සමාව දීලා ඇත්තටම වැඩක් නැහැ. මොකද එකම වැරද්ද ආය මිනිස්සු කරන තැන් මම ඕන තරම් දැකලා තියෙනවා සහ මම මට්ටු වෙලා තියෙනවා. ඒක නිසා අර කිව්වා වගේ සර්කල් එක හරි චූටියට තියාගෙන යන ගමන මාරම ලේසි. මට ඕනේ ඇත්තටම අර ප්‍රෙෂර් එක අඩුවෙන් මගේ ජීවිතේ වැඩ ටික කරගන්න. ඉතින් ඒ විදියට හරි සුන්දරව මේ දවස්වල අපි දෙන්නම වැඩ කරගන්නවා. ළඟ ටික දෙනයි අනිත් අය අතේ දුරයි. අතේ දුරයි. ගෑන් වැඩසටහන අවසන් කරන්න විනාඩියකින් යමක් ප්‍රේක්ෂකයන්ට කියන්න. ඊට පස්සේ පූජනීයට යමක් කියන්න. ඔව් අර කතාවත් මම ටක් ගාලා කියන්නද? යාළුවන්ගේ කියන්න. ප්‍රශ්නේ දෙය අතර මමත් හරි. මම සාමාන්‍යයෙන් අයියේ දැන් මම නම් ගොඩක් යාළුවෝ ආශ්‍රය කරනවා. ගොඩාක් කට්ටිය හිටිය කෙනෙක්, ගොඩාක් ළඟම ආශ්‍රය කරන් බඩ බැඳගෙන ආදරය කරන යාළුවෙක් මම. එතනදී මම මෙයාගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි ඔන්න ඔය කතන්දරේ. නොගැලපීම් ගලප ගන්න පුළුවන් එක්තරා මට්ටමකට එක්තරා තැනක් වෙනකම්. විශේෂයෙන්ම අපි දෙන්නට නොගැලපීම් ගලප ගන්න පුළුවන් අපි දෙන්න තමයි ජෝඩුව දැන් මෙතනදී. යාළුවන්ගෙනුත් හොඳම යාළුවෝ ඉඳලා අපිත් එක්ක අදටත් ඉතුලා ඉන්න සර්කල් එකක් ඉන්නවා. අපේ බෑන්ඩ් එකේ කට්ටියයි අපේ හොඳම යාළුවෝ කීප දෙනයි.
ඇරුණාම ළඟම ජීවිතේ ඉඳලා ඔය වගේ නොගැලපීම් මම ගලපගන්න උත්සාහ කරලා ගැලපෙන්නෙම නැහැ හරියන්නෙම නැහැ මොකද කරන්නේ ඕක අතාරින්නයි හරියන්නේ නැහැ කියන තැනට මට යාළුවෝන්ව පත් වෙලා තිනවා ඒක වෙනවයි ඒ කියන්නේ අපි කොච්චර හොඳ කරත් ඒගොල්ලෝ අපිට වැරදි කරනවා ඉවර යන්නේ ඒව කරත් අපි ඒක විඳ දරාගෙන ඉඳලා මම එහෙම ඉඳලා තිනවා හොඳ නැහැ කමන්නේ හැදෙයි පොඩිනේ එහෙම කියලා සමහර කට්ටිය හිත හදා ගන්නවා සමහර කට්ටිය කමන්නේ ඒගොල්ලන් ආපු පසුබිම වෙන්නේ නැතිනේ එහෙම කියලා බැරිම තැන බැරි නම් බෑ ඒක හදලා වැඩකුත් නැහැ එතෙන්ට ඔළුව හදලා හදාගෙන වැඩකුත් නැහැ ඒක ගලප ගන්න උත්සාහ කළ වැඩකුත් නැහැ ඒ වගේ කීප දෙනෙක් මේ මෑතකදීත් මම වගේ ජීවිතෙන් ඈත් කරගත්තා මෙයා වගේම දැන් මමත් එතනට හිත හදාගෙන තින්නේ ඈත් කරොත් ඈත් කරාම තමයි Diaro Dio Roll-On 72-hour protection. Skin-friendly formula. Feel the confidence in a bottle. 7 scintillating fragrances. Diaro Dio Roll-On. Live actively. Cafe R with Diaro. හොඳයි එහෙමනම් ලස්සන ගමන් මගක් ලස්සන අනාගතයක් පැහැදිලිව පේනවා අතීතයේ වර්තමානය ජයගෙන බාධක බිඳගෙන ගලන ගඟක අපෝඩත්තේ විඳමින් ඕගොල්ලෝ යන්නේ අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියේ බාධක හමු නොවේවා සතුට පමණක්ම ලැබේවා අවබෝධය තවදුරටත් ඉතිරි වේවා ජයෙන් ජයම වේවා ආදරේ ලස්සන හදවත් දෙකට පූජනී ඔක්කොටම වඩා මට ෆැමිලි ලයිෆ් එක ලොකුයි ඔයාගේ වචනය නිකන් නින්නාද දෙනවා වගේ මට දැනෙනවා ඔබ ලස්සන ගමනක් අරගෙන ආවි ගයන්වා ලස්සන ආදරයක් දේවි ආදරෙන් සුපතනවා දෙන්නට පොඩි තෑග්ගක් ඩියාරෝ වෙති බොහොම ස්තුතියි වැඩසටහනට ආවට ගයන් වචනයක් කියලා සමුගන්න ඇත්තටම මගේ කලා ජීවිතේ හම්බෙච්ච හොඳම සහෝදරෙක් ඔයා එක කතා දෙකක් නැහැ මගේ තාත්තගෙත් හොඳම සහෝදරෙක් ඔයා ඉතින් අපේ දෙන්නගේ ආදර කතාව අපි දෙන්නගේ ජීවිත කතාවේ ගොඩක් තැන්වල හිටපු කෙනෙක් ඔයා මෙයා කලාවට එනකොටත් අයියව හම්බ වෙනවා මමයි තාත්තයි වැඩසටහන් වලදී තාත්තව හම්බ වෙනවා මම සමහර නාලිකාවල් වලින් අනිත් නාලිකාවල් වලට ඇවිල්ලා මට හොඳ කඩා වැටිච්ච තැන් වලින් මාව ගොඩ දාලා තිනවා මට මාර නිර්මාණත් එක්ක පුදුමාකාර අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරුත් එක්ක වැඩ කරන අවස්ථාවල් ලබා දීපු චරිතයක් ඔයා ඉතින් බොහොම ස්තුතියි දේවල් වලටයි එයා මතකයි හැමදාමත් වඩා ආදරේ මාර ශ්‍රේෂ්ඨ චරිතයක් ඉතින් කියන්න තියෙන ඉතින් හැමදාම විශේෂයෙන්ම අපි අලුත් පරම්පරාවට අපේ පරම්පරාවට අපිට ළඟින්ම ඉන්න උඩ පරම්පරාවට අපි නිහතමානීකම කියන එක තියාගෙන ඉන්න ඕනේ හැමදාම ජීවිතේ විශේෂයෙන්ම වැඩිහිටියන්ට ඒගොල්ලෝ දක්ෂද අදක්ෂද ප්‍රවීණයෝ තමයි හැමෝම ඒගොල්ලෝ වැඩිහිටින මම නම් ප්‍රවීණෙක් කියන්නේ මොකද අපි ගත්තොත් කලා ලෝකේ අපි මේ සෙල්ලම් කරන්නේ ඒගොල්ලෝ හදපු පිට්ටනියක් ඇතුළේනේ. එතකොට අපි ඒගොල්ලන්ට ඇටිටියුඩ් දෙන්න ලොකු සීන් දාන්න අපි නම් ආපු කාලේ ඉඳලා මම 2 3 4 නැවිලා මේ බැරි කමටවත් මේ කොන්දපණ්ඩිතිකමටවත් නෙමෙයි රෙස්පෙක්ට් එකට සලකන්නේ මම නම් වැඩිහිටියන්ට සහ ප්‍රවීණයන්ට හේතුව මගේ තාත්තා වගේ ප්‍රවීණයන්ට ඒ වගේ රංගන ශිල්පීන් ප්‍රවීණයන්ට සහ හැම මොනම ශාස්ත්‍රයට හේතුව එයාලා හදලා දීපු ප්ලේග්‍රවුන්ඩ් එකේ තමයි අපිට මේ වැඩ දාලා සෙල්ලම් කරන්න හම්බෙලා තියෙන දේ. ඕක පොඩ්ඩක් අලුත් පරම්පරාවට චූට්ටක් අමතක වෙගෙන යනවාද කියලා මට හිතෙනවා. අපි ඒක ටික හදාගෙන යන්න හැමෝටම මේ දේ කරන්න පුළුවන්. අපි හැමදාමත් මේ විදිහට යමු ලස්සන ගමනක්. මෙයා කිව්වාගේ අයියා ඇත්තටම මං channel එක කිව්වට කවන්නේ හිරු TV අවුරුදු කුමරිය වෙලා ඉන්නේ ප්‍රේක්ෂකයන්ට ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක ආයේ බැලුවොත් බලන්න බලන්න මගේ අංකය දිනන්නේ අංක 4 කියලා කියන්නේ රංගන අයියාගේ කටහඬින්මයි. එදා ඉඳන් මම අයියව දන්නේ. ඒ කියන්නේ 2018 ආපු මුලම මම ශේත්‍රයට මට අවුරුදු 19යි. එතකොට මම අවුරුදු කුමරිය වෙනකොට ශේත්‍රයට අඩිය තියනකොටම එදා ඉඳලම ගොඩාක් මගේ ප්‍රෝග්‍රෑම්ස් වලට මම දායක වුණ නිර්මාණවලට මං හිතන්නේ පළවෙනි කෝල් එකේ එන්නේ රංගන අයියාගේ නංගි මෙහෙම වැඩකට කතා කරයි ඔයාට ලෑස්ති වෙන්න. ඉතින් අයියේ ඒ වගේ මේ වෙනතුරුත් අපේ ජීවිතේ පුද්ගලික ප්‍රශ්නයක් පවා මම දන්න රංගන අයියට කියලා අපිට ඒක හරිම විශ්වාසවන්ත විදියට අයියට කියලා හිත හදාගන්න පුළුවන් තැන් අපිට තිබිලා තියෙනවා. ඉතින් එදා වගේම අදත් ආදරේ රංගන අයියේ. ආදරේ හැමදාම. ඒ කියන්නේ ඒ වැඳීම මාරයි ඒක මට කියන්න තියෙන්නේ. මොකද මං හිතන්නේ මේ වගේ වෙන කිසිම තැනක කිසිම කෙනෙක් ගාව අපි මෙහෙම ඕපන් වෙලා කතා කරයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ආවයිද වෙඩින් එකෙන් පස්සේ TV channels වලින් YouTube interviews සෑහෙනවා. අපිට හිත දෙන්නේ සමහර වලට යන්නව.
කිසිම YouTube ප්‍රෝග්‍රම් එකකට යන්න නැහැ කියලා හිතන් හිටියේ අයියේ. මොකද මම සමහර තැන්වලදී දැකලා තියෙනවා මිනිස්සුන්ව හරියට ඒ කියන්නේ කලාකරුවන්ව හරියට අපහසුතාවයට පත් කරන ප්‍රශ්න අහන තැන් මම දැකලා තියෙනවා. මම දන්නේ ඒවා කියලා අහනවද නැතුවද කියලා. හැබැයි මම ඒව දකින්නේ මේ මිනිස්සු අපහසුතාවයට පත් වුණානේ. ඉතින් මම එහෙම වෙන්න ආස නැහැ. හැබැයි දැන් රංගන අයියාගේ වැඩේට කතා කරපු ගමන් අපි දෙන්න ඉක්මනින්ම දිනයක් දුන්නා අයියට. ඉතින් බොහොම ස්තුතියි අයියේ මෙච්චර කාලයක් මේ ගමනට අපිට අත දුන්නට වගේම මම දන්නවා ඉදිරියේදීත් අපිත් එක්ක අනිවාර්යයෙන්ම ඉන්නවා. ආය වචනයක් කියන්නම් ස්තුතියි ආදරයට. දැන් ඒ වචන ඇහෙනකොට අපි පුතග්ජන මිනිස්සු සතුටක් දැනෙනවා. ඒ මතකයන් අවදි වෙනවා. ඒ මතකයන් හිතේ තියෙනවා කියලා දැනෙනකොට හෘදයාංගම බවක් දැනෙනවා. බොහොම ස්තුතියි ආදරේ දෙන්නගේම ලස්සන වචන වලට. බොහොම ස්තුතියි අයියේ. ඉතින් අයියට බොහොම ස්තුතියි අපි දෙන්නට අද ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට. ඒ වගේම මෙච්චර වෙලා අපිව බලාගෙන හිටපු ප්‍රේක්ෂක ජනතාව අපේ ආදරණීය රසිකයන්ට බොහොම ස්තුතියි. එදා ඉඳන්ම අපිත් එක්ක මේ විදියටම ඉන්නවට සහ සෝෂල් මීඩියා වලින් පාරේදී හම්බුනහම අපිව කොහෙදී හරි මුණ ගැහුනම අපිට කතා කරන අපිට ආදරෙන් දෙන එකම එක වචනේත් ඇති අපිට ඔයගලන් වෙනුවෙන් සතුටු වෙන්න. ඉතින් අපිව දරාගෙන ඉන්නවට බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම. ස්තුතියි. මෑතක ගොඩක් දිගම ප්‍රෝග්‍රෑම් එක, ලස්සනම ප්‍රෝග්‍රෑම් එකක්. ගොඩක් දේවල් කතා කළා, විවෘත වුණා. ඔබ නොදන්න කාරණා ගණනාවක් ගයන් පූජනීය පිළිබඳ ඔවුන් මෙතන අනාවරණය කළා. ස්තුතියි අප කෙරේ තිබූ විශ්වාසයට. අපි ප්‍රේක්ෂක ඔබයි අපේ ආදරේ, ඔබයි අපේ ශක්තිය. ජයම් වේවා. රංගෙන් ඩිසිල්වා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝම තවත් ලස්සන වැඩසටහනකින්. සාදර අනුග්‍රහය Diaro Dio Roll On. Be close enough.